තොරතුරු ලබා ගැනීම සඳහා බහුප්‍රභව නෑ බහුප්‍රභව ඕනේ එක්කෙනෙක්ගෙන් තොරතුරු අරගෙන ඕනි තරම් ඔයාලගේ අම්මලා එහෙම ඔයාලට බැනුම් අහලා එහෙම ඇති සමහරට එක පාර්ශවයකින් විතරක් තොරතුරු ලබාගෙන තීරණ වලට එළඹිලා තියෙන අවස්ථා දැකලා ඇති. එහෙම ඒවා තියෙනවා. ඊට පස්සේ තොරතුරු නිර්වදිතතාවයේ රඳා පවතින්නේ ආදාන දත්තවල නිර්වදිතතාවයේ මත පමණි. නෑ කොච්චර නිවැරදි දත්ත දැම්මත් හදන විදිය වැරදි නම් උපදෙස් වැරදි නම් ඒත් වැරදි. තේරුණානේ? නයිස්. අවදානින් හරි. අර පුතා ආභරණ පළදිනෝ. හොඳයි. හරි. හරි. දැන් ඉස්සරහට ඊළඟට පහත් සඳහන් ශිල්පීය ක්‍රම සලකන්න පරිගණක සහායක ඉගෙනුම පරිගණක පාදක ඉගෙනුම් පරිගණක පාදක ඇගීම කියන ඒවා ඔක්කොම පුතේ තොරතුරු තාක්ෂණයෙන් තමයි යන්නේ. සහායක ඉගෙනුම කියන්නේ කම්පියුටර් එක පාවිච්චි කරනවා. උදාහරණයක් මම උගන්වනකොට මම කියලා තියෙනවා මම උගන්වනවා හරිද වැරදිද කියලා බලන්න කියලා. chat gpt තියාගත්තා. perplexity තියාගත්තා. gemini ai තියාගත්තා. මම උගන්වනවා හරිද කියලා බැලුවා. තේරුණාද? ගුරුවරයා ප්‍රශ්න කරන්න ai එකක් යූස් කරනවා නම් අන්න පුතේ පරිගණක සහායක ඉගෙනුම. හරි. එහෙම නැත්නම් ඔයා පොත් මට මතක විදියට රනිල් වික්‍රමසිංහ අගමැති ඉන්න කාලේ මෑත ජනාධිපතිතුමා කාලේ නෙමෙයි අගමැති ඉන්න කාලේ ලංකාවේ සියලුම පාසල්වල උසස් පෙළ ළමයිට ටැබ් එකක් දුන්න වැඩ කරන්න. මං හිතන්නේ දැන්ටත් ඔයා වැඩ කරන්න ටැබ් එකේ ඉස්කෝලේ. ඉස්කෝලේ ටැබ් එකක් දුන්නනේ ෆ්‍රී වයිෆයි නුත් දුන්නනේ පුතේ. නේද? එහෙම තමයි මං හිතන්නේ ලංකාවේ හැම ළමෙට්ටම දැන් ඉස්කෝලෙන් ටැබ් එකක් දීලා තියෙනවා. ඔයාලා දන්නවනේ නේ. අන්න ඒ වගේ එකක වැඩ කරනවා නම් පරිගණක සහායක ඉගෙනුම. හරි. පරිගණක පාදක ඉගෙනුම කියලා කියන්නේ සමහර කට්ටිය ඉන්නවා කම්පියුටර් එකෙන් විතරයි වැඩ කරන්නේ. දැන් උදාහරණයක් ඔය මගේ ක්ලාස් එකේ ඉන්නවා මේ මන්නාරම් පැත්තේ කොහෙද ළමෙක් ඉන්නවා. ඒ ළමයා සම්පූර්ණ ඔන්ලයින් ක්ලාසස් විතරයි. ෆිසිකල් කිසිම දෙයක් නැහැ. කම්පියුටර් එක through විතරයි. එහෙම ඉන්නවා. ත්‍රිකුණාමලේද මතක නැහැ. හරි. පරිගණක පාදක ඇගීම කියන්නේ ඔන්ලයින් එක්සෑම්. ඒ ඔක්කොම පුතේ තොරතුරු සංවේදනය පාවිච්චි කරන ක්‍රම ABC ඔක්කොම. ඊට පස්සේ 10 the golden rule of information එකෙන් තමයි 10 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. නේද? the golden rule of information එකෙන් තමයි 10 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. 2014 T20 ලෝක කුසලාන තරගාවලිය මේකේ උත්තරේ තිසර පෙරේරා ජයග්‍රාහී ලකුණු ලබාගත් ඉරදීය. වෙලාව යන නිසා මම ටට්ටක් ගාලා කියන්නේ තිසර පෙරේරා ලකුණක් ගහපු ගමන් තමයි අම්මට සිරි ගැම්ම ඇවිල්ලා අර පරාක්‍රම බාහුව ගැම්මෙන් කෑ ගහලා පටන් ගන්න පුතේ. ඉතුරු කිසි වෙලාවක එහෙම ආතල් එකක් තියනවද? නැහැ. අවසන් තරගය ආරම්භ කරනකොට අපි කෑ ගහගෙන යනවද? අපෝ නැහැ. කෙලවේදි කියලා දන්නේ නැතුව ඉන්නේ නේද? අබ්බලන් ඉන්නේ කුසල් ඔය වෙලේ විකට් එක ඇදී කියලා බයෙන් ඉන්නේ. ගියත් බඩු ගියේ නැතොත් ගොඩ දෙකෙන් එකක්. හරි. ඒ දවස්වල සනත් ජයසූරියත් ඒ වගේ. හරි. Facebook කියන්නේ දිනපතා සමාජිකයන් මේකට උත්තරේ පුතේ සත්‍ය ප්‍රකාශය උත්තරංක 4 පෞද්ගලික තොරතුරු Facebook තුල ප්‍රකාශයට පත් කිරීම තුළින් අවාසනාවන්ත සිද්ධීන් හටගෙන ඇත. මම ඒවට ටට්ටක් ගාලා කියන්නේ පොඩි ප්‍රශ්න නිසා සහ වෙලාව ඉතුරු කරගන්න ඕන නිසා. පැහැදිලිද? තව කියා දෙන්න දේවල් ගොඩක් තියෙනවා. රූපසරහන් තව දෙකක් ගහන්න තියෙනවා මේ වගේ. හරි. එකයි තියෙන්නේ අනිත් එකේ ඉතුරු චූටි චූටි දේවල් ටික පුරවන්න තියෙනවා. ඊට පස්සේ හරි. ඊට පස්සේ පරිගණක පාදක ගුරු එක තාම බෑ. VPN බෑනේ. තියන්න. කරන්න කිව්වෙත් නෑනේ. 13 සමාජ ජාල අඩවි සම්බන්ධයෙන් පහත් දක්වාදී වගන් සලකා බලන ඡන්ද ප්‍රචාරක වැඩසටහන් සඳහා මාධ්‍යයක් ලෙස මේවායේ භාවිතයේ වැඩිවීම පවතී. ඒක පටන් ගත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන්. එයාගේ ඉඳන් ලංකාවේ ඡන්දවලට ලොකුවට බලපෑවා සෝෂල් මීඩියා. සාමාන්‍යයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ ලොකුම කැම්පේන් එක ගියේ සෝෂල් මීඩියා. මම දැනුවත්ව ලංකාවේ පේජ් කරන අය ඉන්නවා. සමහර පේජ් කරන කට්ටියගේ පේජ් ආසන්න 3000කට කිට්ටුව තියාගෙන ඉන්නවා. දන්නවා ඇති මම හිතන්නේ පූර්ණ. තියන් ඉන්නවා. එයාලා ගාව දේශපාලන පක්ෂ ඕනි එකක් තියෙනවා. JVP එකක් ඕන JVP මේ පැත්ත ඕන මේ පැත්ත එයාලට පුළුවන් රටේ මතය වෙනස් කරන්න. ඇත්ත කතාව ලංකාවේ පාවනේ ඡන්ද තියෙන ගොඩක් වෙලාට සෝෂල් මීඩියා ASCII ඒ ටික වෙනස් කරලා ඡන්ද දිනපු අවස්ථා තියෙනවා. මෑත කාලෙත් එහෙම දෙයක් වුණා. හරි. ඊට පස්සේ හරි සමාජ ජාල අඩවියක්. හරි ඒව මරු වැඩ ගෝඨාභය රාජපක්ෂාවෙත් එහෙම එකකින්. මතකද සෝෂල් මීඩියා වල මාර කැම්පේන් එකක් ගියා. ගෝඨාභය යව්වෙත් එහෙම එකක්. මතකද? ගෝඨා ගෝ හෝම් කියලා පේජ් එකක් හැදුවේ. හරිද? එහෙම එකක් තියෙනවා. එකක ඇඩ්මින් මං. හරි. ඊට පස්සේ හරි නෑ ඒක තරහකට නෙමෙයි දිස්ස ඒ වෙලාවේ තියෙන අවස්ථාව භාවිතා කළා එච්චරයි හරි එහෙම නෝ තරහක් නෑ මම පර්සනල් ගෝඨාභය රාජපක්ෂගේ මුල් කාලේට කැමතියි හරි මහින්ද රාජපක්ෂගේ මුල් කාලේට කැමතියි දැන් ඉන්න කට්ටියගේ නම් තාම කැමැත්තක් නැහැ අනාගතේ සමහරට කැමති වෙයි වැඩ කරපු දවසට කැමති වෙයි පර්සනල් රනිල් වික්‍රමසිංහගේ සමහර කාලවලට කැමතියි සමහර ගොංගඩ වලට කැමති නැහැ පුද්ගලිකව දේශපාලනයට අකමැතියි
හරිද? ඒකෙන් ලැබෙන දෙයක් තියනවද? මට නම් ලංකාව වගේ රටවල් වල නැහැ. තියෙන රටවල් තියෙනවා ලංකාව වගේ රටවල් වල නැහැ. හරි. print house එකේ පුතා AC manage කරනවානේ හොඳයි. එහෙම තමයි ඉන්න ඕනේ. ඊට පස්සේ සමාජ ජාල අඩවියක් තුළදී පරිශීලකයන්ගේ සැබෑ අනන්‍යතාවයේ සෑම විටම තහවුරු කරනවා. ඒක ඇත්ත පුතේ. මට රාවණත් කමෙන්ට් දානවා. මහින්ද රාජපක්ෂ කමෙන්ට් දානවා. සැබෑ අනන්‍යතාවය තියෙනවද සෝෂල් මීඩියා ඇස්සේ? නෑ පට්ට බොරු තියෙන්නේ. හැබැයි දැන් එකක් තියෙනවා ඔබ දන්නවද Facebook දැන් හදන්න ලේසි නෑ කියලා? ඉස්සර වගේ නෙවෙයි ආ. දැන් Facebook හදන්න ලේසි නෑ. දැන් face verify කරන එකකුත් දැන් දෙනවා. ඒක හොඳ ඔප්ෂන් එකක්. හරිද? එහෙම කරන්න ඕනි. එහෙම කරන එකේ පොඩි දෙයක් තියෙනවා. හරිද? හැබැයි ඉතින් අර ඒ verify එක එන්න කලින් කට්ටිය page 10ක් 15ක් හදාගෙන තියාගත්තා ඉන්නවා. හරි? එහෙමයි ඉන්නවා. හරි. ඊට පස්සේ නවීන සමාජය තුළ මානව සම්පන්තා පවත්වා ගැනීම සඳහා මෙම සමාජ වෙබ් අඩවි උදෙක්ම අවශ්‍ය වේ. මෙන්න මේක මාකින් එකේ හැටියට ගත්තාම උත්තරේ ඒ පමණි. හැබැයි මේ C කියන එකට මට කට උත්තර නෑ. මොකද මම දන්න අයත් ඉන්නවා Facebook වලින් හම්බෙලා කසාද බඳපු අය. ඒ වුණාට ඔක උත්තරේ සිලබස් එකේ හැටියට ගන්න වැරදි කියලා. පැහැදිලිනේ? හරි. සමහර පොයින්ට්ස් තියෙනවා. එහෙම තැන් ඉතින් කරන්න දෙයක් නෑ. ඊට පස්සේ ඊළඟ එක තාම බෑ. ABC උදාහරණ Skype ප්‍රශ්නාංක 15ට උත්තරේ Skype 16ට උත්තරේ 1 16ට උත්තරේ 1 හරි ඉතුරු ටිකට පිටු අංක 7 ඉඳන් ටික තවත් මොහොතකින් කතා කරමු. හානි නැවත පාඩමට. හරි ළමයි අපි දැන් කතා කරලා ඉවරයි මොනවාද? මේකේ තියෙන බේසික් තින් ඔක්කොම ටික කතා කරලා ඉවරයි. හරිනේ. දැන් අපිට තියෙන්නේ මතකයේ කතා කළා, ආදාන ප්‍රතිදාන උපාංග කතා කළා. නේද? දැන් තියෙන්නේ සැකසීම කතා කරන්න. හොඳයි. බලමු. සැකසීම. ළමයි කම්පියුටර් එකේ ඉන්න හරි දැන් මම දැක්ක ඉන්ටර්වල් එකේ තඩි බත් කෙඩි එහෙම ගෙඩි ගෑරගෙන කනවා. දැන් ඉතින් නිදා ගන්න එහෙම ලෑස්ති වෙන්න එපා හොඳේ. හරි කෙල්ලෝ ටික මම දැක්කා කෑව නෙමෙයි. හරි කම්පියුටර් එකේ ඉන්න ප්‍රධානම චරිතය කවුද? CPU එක. හරි පරිගණකයක ඉන්න ප්‍රධානම චිප් එක වෙන්නේ ප්‍රධානම උපාංගය වෙන්නේ මධ්‍ය සැකසුම් ඒකකේ නැත්තම් සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට් එක. හොඳට අහගන්න ඕනියා. එතකොට අපි දෙන සියලුම දේවල් සකසන්නේ අපි දෙන ඔක්කොම වැඩ ටික කරන්නේ මේ කියන CPU එක තමයි. හරි. එතකොට CPU එකට හැකියාව තියෙනවා ලබා දෙන ඕනි දෙයක් ප්‍රොසෙස් කරලා සකසලා ඉවරයක් කරන්න. එතකොට ඒක කරන්නේ CPU එක තනියෙන් නෙමෙයි. CPU එකට උදව් කරන ප්‍රධානම චරිතය වෙන්නේ පුතේ ප්‍රධාන මතකේ නැත්තම් RAM එක. RAM එකේ තියෙන දේවල් අරගෙන තමයි CPU එක වැඩ කරන්නේ. එතකොට මේ ඔක්කොම කට්ටිය ඉන්නේ මදර් බෝඩ් එක අස්සේ. පරිගණක මව්පූර්ව අස්සේ. පරිගණක මව්පූර්වයේ CPU එක RAM එක වගේ කට්ටිය එකිනෙක සම්බන්ධ කරන්නේ බස් වලින්. බස් වර්ග 3යි දත්ත බසය, යොමු බසය සහ ලිපින බසය කියලා. දැන් මේ කතා කරන්න යන්නේ අන්න ඒ වගේ කට්ටිය ගැන. ඒ එක එක අයට කරන්න පුළුවන් මොනවාද? ඒවෙන් වෙන්නේ මොනවාද? කතා කරන්න තමයි මේ පටන් ගන්න යන්නේ මහත්තයෝ ඈ. නයිස්. හරි. බලමු. අපි එන්නේ CPU එක ගැන හරියට තේරුම් ගන්න. මේක තමයි මේ පාඩමේ තියෙන අමාරුම කිව්වත් මං වැරදි නෑ. ගැඹුරුම ලෙසන් එක. මේක හරියට ඔළුවට දාගත්තොත් ඔයාට පස්වෙනි පාඩම මෙහෙයුම් පද්ධති ඉගෙන ගන්නත් ගොඩක් ලේසි වෙනවා. ඒක තමයි ඇත්ත. හරි. දැන් අපි රිවිෂන් එකේදී කතා කරන්නේ නැහැ පළවෙනි දෙවෙනි පාඩම්. හරිද? හැබැයි මේ පේපර් කරනවා ගොඩක්. පේපර් කරනවා. කතා කරන්නේ නැහැ.
රිවිෂන් එකේ අපි යන්නේ දැන් මේ අද මේ දැම්මේ රිවිෂන් එකේ කරන්න නැතුව කරන කොටස තමයි. පළවෙනි පාඩමේ ඉඳන් තමයි අපි යන්නේ 1 2 3 4 5 6 ඔහොම. හරි. එතකොට තියරි එක අපි යනකොට 7 8 9 10 11 12 13 කියලා මේක එනවා පිටිපස්සෙන්. එතකොට තියරි එක 13 වෙනි පාඩමට එනකොට අපි රිවිෂන් එකත් 13ට එන්න ඕන. ඒක වෙන්නේ රිවිෂන් එක උදේ 8 ඉඳන් 2 වෙනකන් තියෙන්නේ. හැබැයි තියරි පන්තියක් තියෙන්නේ පැය 3යි. ඒ වගේම 2:30 ඉඳන් හැම දවසකම හවස 5:30 වෙනකම් පුතේ අපි පේපර් ලියනවා. ඒක නිසා පේපර්ස් පැත්ත වෙනම කවර් වෙනවා. ඕක තමයි වැඩේ. ඒතර මේ වැඩේ හරියට කරනවා කියන්නේ රිවිෂන් කියන්නේ පුනරීක්ෂණය කියන එක. රිවිෂන් කියන වචනේ තේරුම මේක. හරිද? රිවිෂන් කියන්නේ පුනරීක්ෂණ කියන එක. සාමාන්‍ය රිවිෂන් එකේදී වෙන්නේ කරලා තියෙන පාඩම් ඊට වඩා ගැඹුරින් කතා කරලා මතක් කරන එක. හරි? ඒක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන දේ. හරි? එතකොට ඉස්සරහට අපි රිවිෂන් එක පටන් ගන්නනවා දෙසැම්බර් මාසේ පළවෙනි සතියේ. හරි? ඒක තමයි සාමාන්‍යයෙන් යන්නේ. බලමුකෝ. හරි. ඔහොම යමු. කිසි කලබලයක් නැහැ. ෆුල් පේපර් විශාල ගාණක් එක්ක මේ පාර ලස්සන වැඩක් වෙයි. පළවෙනි දවසේ ඉඳන්ම පේපරයක් පළවෙනි දවසේ ඉඳන්ම මේක බලලා දෙයි. පළවෙනි දවසේ ඉඳන්ම මේක සාකච්ඡා කරයි. හැබැයි ඉතින් වැඩේ තියෙන්නේ තමන්ගේ අතේ. කොච්චර කරත් වැඩක් නැහැ. පේපර් එහෙම ලියන්නේ නැතුව හිටියොත් නම් මහත්තයෝ හොඳ මේකෙන් කෙලවෙයි. ඕක තමයි යථාර්ථය. පැහැදිලිනේ. පේපර් නොලියා 25 වේවා ඕනේ 20 කීය වුණත් 1999 එකක් වුණත් පොතේ උට A level කරන්න බෑ පේපර් ලංකාවේ මම එක වැරදි කියලාත් පිළිගන්නවා. පේපර් පොරුද්ද තුලින් තමයි ලංකාවේ රිසල්ට් එකක් හැදෙන්නේ. තේරෙනවද? ඒක එච්චර බුද්ධිමත් වැඩක් නෙමෙයි මම දන්නවා. විශේෂයෙන් මම එදත් කියන්නේ ප්‍රිසික්ස් කම්බයින් ළමයි 27 වුණත් 26 වුණත් ඕනි කෙනෙක් දැන් ඉඳන්ම තමන් ඉන්න තැන ඉඳන්ම පේපර්ස් කරන්න අවුරුදු 13ක අවසාන ප්‍රතිඵලයේ S3ක් F3ක් C3ක් කියන එක මරුයි කියලා මම හිතන්නේ නැහැ. තේරුණානේ? ඒක තමයි පළවෙනි දේ. හරි විශේෂයෙන් ඔළුවේ තියාගන්න ඕන දේවල් සයන්ස් කරන ළමයි විශේෂයෙන් ඔයාලා දන්නේ නැති වුණාට නික්කමට බලන්න විශේෂයෙන් මම මේ කියන්නේ සයන්ස් ළමයිට ඔයාලා ක්ලාස් වල සමහර ගුරුවරු ඉන්නවනේ අර හැම්බිල් වල ළමයිගේ විස්තර දාන එහෙම කෙනෙක්ගේ නිකම් බලන්න ක්ලාස් එකේ විස්තර ෂීට් එකේ කීයක් ඉන්නවද කියලා. හරිද? අපි හිතමු එයාගේ ලංකාවේම නිකන් අපි දැන් උදාහරණ මේ දවස්වල ෆිසික්ස් වල ලංකාවේ ප්‍රසිද්ධ ගුරුවරු ඉන්නවා. මගෙත් හිතවත් අය ඉන්නවා. හිතන්න ලංකාවේම ඉන්නවා කියලා එයාගේ ක්ලාස් වල ළමයි 10000ක්. හැබැයි එයාගේ ෂීට් එකේ ඉන්නේ 500යි. මේ 500 තමයි ඔක්කොම තෑගි දෙන අනම්මනම් කරනවා නම් ඒ ටික කර. කීයක් ෆේල්ද? ඕක තමයි යථාර්ථය. ඒක තේරුම් ගන්න විශේෂයෙන් සයන්ස් ළමයි. ඕක තමයි ඇත්ත. මට මතක විදිහට ගිය අවුරුද්දේ කලින් අවුරුද්ද හෝ ඊට කලින් අවුරුද්දේ ලංකාවේ ET වලට ඒ තිබුණේ 185යි. ලංකාවේ. දැන් මේ කිසිම ටියුෂන් ගුරුවරයෙක්ට මොකක් කියනව නෙමෙයි. ඒක සබ්ජෙක්ට් එකේ හැටි. තේරෙනවද? මම කියන්නේ ලංකාවේම. තේරෙනවද? එක ගුරුවරයෙක් නෙමෙයි ලංකාවේ ගහම ගුරුවරු කීයක්ද? තේරුණාද? ඒ ඔක්කොමනේ. හරි. 185ක් මට මතක ගියා දැන් අවුරුදු 3කට විතර කලින් ඒ තිබුණේ. හරි. IT වල සාමාන්‍යයෙන් 30%ක් විතර ෆේල්. මේ රිස්ක් එක තාමවත් දන්නේ නැහැ. ඒ සාමාර්ථ ගන්නේ 3%ක් 5ක් අතර ප්‍රමාණයක් තමයි ඒ සාමාර්ථ ගන්නේ IT වල. ලංකාවේ මේ හැම අවුරුද්දකම 30%ක් විතර ෆේල්. දැන් කෙනෙක් හිතනවා නේ මේ පාඩම් මාර ලේසියිනේ කියලා. ලේසි තමයි හැබැයි 30%ක් ෆේල්. හරි. 30%ක් ෆේල්. අමතක කරන්න එපා. මෙතන ගත්තොත් එහෙම ඒත් එහෙමනේ බැලුවහම මෙතන ගත්තොත් එහෙම ගණන් හදලා බැලුවොත් එහෙම ආසන්න මෙතනින් ළමයි 100 දෙනෙක් ෆේල් නේ කියන්නේ. තේරුණා? ආසන්නෙන් 100ක් ඊට වැඩියෙන් ෆේල්. එහෙම ගත්තොත් මං කියන රේන්ජ් එක තේරෙනවද? මේ පර්සන්ටේජ් එකෙන් ගත්තොත් ඒක තමයි යථාර්ථය. ඔළුවේ තියාගන්න ඔයා තීරණය කරන්න මේ ස්ටේජ් එකේ ඉන්නවද මේක ඉන්නවද? දැන් ගිය පාර ක්ලාස් එකේ මගේ දෙන්නෙක් ෆේල්. මම ඒක බය නැතුව කියනවා. උන් දෙන්න 26 බැජ් එකත් එක්ක A level ලියනවා. කෙලෝ ගන්න ගන්නෑ වැඩ කරයි. උන් දෙනක එකෙක් ආවේ අන්තිම මාස 3 ආවත් ඉතින් මගේ වැරද්ද න මගේ වැරද්ද මම ඒක පිළිගන්න බෑ. හරිද? මගේ දෙන්නෙක් ෆේල් වුණාට සමහර පන්ති ඉන්න 183ක් ෆේල්. ඒක නෝමල් මේ ගුරුවරුන්ගේ වැරදි නෙමෙයි. මෙතන තියෙන ළමයිගේ වැරදි. හොඳට ඔළුවේ තියාගන්න මේ ප්‍රතිඵල හදන්න මට බෑ.
ඔබේ අම්මට තාත්තට බෑ පාසල් ගුරුවරුන්ටත් බෑ. ඔබේ කන නිකන් ඉස්ලෝම් බටයක් නම් මෙහෙන් දාන ටික මෙහෙන් වැටෙනවා නම් මොනවා කරන්නද? අර ආමතුරු කෙනෙක් කියන්නේ මොකද්ද? මට මතක නැහැ සූත්‍රය. හරි. මොකද්ද? කියන්නේ නයි කාලා වේරෙනවා, දලකඩි කාලා මැරෙනවා කියලා. ඒ වගේ තමයි. හරි. මේක බටයක් නම් මොකක් කරන්නද? මෙහෙන් දාන එක මෙහෙන් වැටෙනවා. හරිද? ඒක තමයි කර්මය. හරි. හිතන දේ වෙන්නේ හිතන්නේ නැති දේවල් තමයි වෙන්නේ. ඒ කතාව ඇත්ත. හරිද? ඒ නිසා මතක තියාගන්න මෙහෙම 130කුත් ඉන්නවා කියලා ඔළුවේ තියාගන්න. සාමාන්‍ය මේ ඔබ යන පන්ති මොක වුණත් විශේෂයෙන් සයන්ස් ළමයි, ටෙක් ළමයි ඔයාලගේ රිසල්ට් එක ඔයාලා හිතන තරම් ලේසි නෑ. ගොඩාක් වෙලාට ටෙක් වලට ළමයි එන්නේ මොකක් හිතාගෙනද? අම්මා මරු සබ්ජෙක්ට් එක හරි ආතල්. දැන් ආතල් එක තේරිලා ඇති මං හිතන්නේ. හරි. හරි. ආතල් එක තේරිලා ඇති. මං දන්න පමණින් SFT කියන්නේ නිකන් කැඳ හැලියක් වගේ සබ්ජෙක්ට් එකක්. නැති මගුලක් නැහැ නේ ඒකේ. ඔක්කොම තියෙනවා. නේද? ETත් එහෙමයිනේ. හරිද? SFT වල මං හිතන්නේ බුද්ධාගම විතරයි නැත්තේ. ඉතින් ඔක්කොම ටික තියෙනවා. හරිද? ඒ නිසා සැහැල්ලුවෙන් ගන්න එපා. ඔබ හිතන දේවල් දැන් ඔහොම කියනකොට ආර්ට් එක රවන්න එපා. ඒ සබ්ජෙක්ට් එකත් අමාරුයි. ඒ ලෙවල් වල කිසිම විෂයක් ලේසි හෝ අමාරුයි කියලා එකක් නෑ. මම දැකලා තියෙනවා සමහර සයන්ස් ගුරුවරු ආර්ට් ළමයිට නිකන් කින්ඩි දාන නිකන් වැඩක් නෑ වගේ එකක්. වැඩක් නැත්තේ නෑ. හරි. හැම එකක්ම අමාරුයි. දැන් සරලව ගන්නකෝ ඔය මාත් එක්ක ක්ලාස් කරන රුවන් දර්ශන සර්ලා නිලන්ත සර්ලා එහෙම ඉන්නවනේ. ගම්පහ. එයාලට ගිහලා සිංහල පේපරයක් දෙනවා විචාර ලියන්න. ලියයි. පුළුවන්ද? බෑ. හරිද? ඒක තමයි. ඉතිහාසයේ පේපරයක් මට දෙනවා. මරු. හරි. මම පේපරේ ලියයි මේවා මොකටද ඉගෙනගෙන කියලා. හරි. දන්නේ නැහැ. හරි. ඒක තමයි ඇත්ත. ඒ නිසා මේ කරන ඕන විෂයක් අමාරුයි. කැපවීමෙන් කරන්න ඒ ලෙවල් කියන්නේ ලේසි නෑ. තව එකක් තමයි ඔයාලා ගුරුවරු කියලා ඇති. මම මේක කියනේම අද නමුත් අලුත් ළමයි ගොඩක් ඉන්න නිසා ඔයාලා සමහරට අදින් පස්සේ මට හම්බෙන්නෙත් නැති නිසා මෙන්න මේ බොරුව ගොඩක් ගුරුවරු කියලා ඇති. පුතේ මේ ඒ ලෙවල් කියන්නේ අමාරු එකක් තමයි. මේක අමාරුවෙන් ගොඩ දාගත්තොත් එතනින් එහා පැත්තේ තියෙන එක්සෑම් හරි ලේසි. කැම්පස් එකේ එක්සෑම් හරි ලේසි. එහෙම කියනවා ඇහිලා නැහැ. ඒ තරම් කෙබර කතාවක් ලොවෙත් නෑ පුතේ. පළවෙනි අසයින්මන්ට් එකේ ඉඳන් කෙලවෙනවා. හිතන්න එපා ලේසි කියලා. උඹලා හිතන් ඉන්නවනේ මේ A level කරාට පස්සේ මගේ ජීවිතේ නිදහස් රෙද්ද නිදහස්. තව අවුරුදු 4ක් විතර ජාතික මට්ටමේ කට්ටක් කන්න දිනනවා. ඒක කෑවට පස්සේ ඒත් නිදහස් නෑ. ඒ ජොබ් එකට යන්න බෑ. හරි. ඒක තමයි ඇත්ත. හරි. ඒක තමයි ඇත්ත. ඉතින් ඒ නිසා මතක තියාගන්න ඔයා හිතන විදිහට එහෙම ලේසි වෙන්නේ නෑ. එහෙම ලේසි වෙන්න විභාග දෙපාර්තමේන්තුවේ මඤ්ඤන් නෑ. හරි. එන්න මේක අමාරු වැඩක්. මේ ස්ටෙප් එකකින් ස්ටෙප් එක අමාරුයි. සරල දෙයක් කියන්නම්. මගේ එක්සැම්පල් එක අද මම යම් කිසි දෙයක් කරගෙන තියෙනවා නම් මං ගැන පම්පෝරි ජනක නෙමෙයිනේ. මං පන්ති වල මගේ මොකක් කියන්නේ නැහැ. හැබැයි පොඩි දෙයක් උඹලට තේරලා ඇති නේ ලිඳන් බලනකොට. මම මොනා හරි කරගෙන තියෙනවා නම් මගිත් එක්ක එකට බත් එක කාලා හිටපො. බත් එක දිගහැරපු ගමන් බිත්තරේ අරගෙන දුවලා ගියුම්. මාත් එක්ක හිටපො. අද පුතේ මේ ටවුන් වල සෙඩ් වල ඉන්නවා වැඩ කරන්. සෙඩ් එකේ ජොබ් එක කරන එක නරක නෑ. හැබැයි ලයිෆ් ස්ටයිල් වෙනස්ද නැද්ද? තේරුම් ගන්න. මේ අපි හදන්නේ අපේ අනාගතේ ලයිෆ් ස්ටයිල් එක. ඒක මට දෙන්නත් බෑ, බොට ගන්නත් බෑ, අම්මට තාත්තට දෙන්නත් බෑ, තමන්ගේ අතේ විතරයි. හරි. කතාව ඉවරයි. මෙන්න අමාරුම කොටස CPU. CPU එක කියලා කියන්නේ මධ්‍යසකසු මේකකය කියලා කියන්නේ පරිගණකයේ ඉන්න ප්‍රධානම කෙනා. මෙයා තමයි කම්පියුටර් එකේ මේන් චිප් එක. අපි අහලා තියෙනවා මෙයා මේ විදිහට i3, i5, i7, Ryzen 3, නැත්නම් i9, Ryzen 3, Ryzen 5, Ryzen 9, Celeron, quad core, Cortido, dual core. ඊට පස්සේ තවත් තියෙනවානේ Celeron. එක එක නම් වලින් විශාල විදියට ඔයාලා අහලා තියෙනවා ප්‍රොසෙසර් ගැන. හරි. අස්ස කතා නවතින්න ඕනේ. මම එතකොට අවධානය අරන් දෙනවනේ. අවධානය ගන්න එපා. හොඳ එහෙම කෙලවන හැම හරි හරි. පුතේ දැන් මේ තියෙන්නේ CPU. හරි. පුතේ CPU එකක් කියලා කියන්නේ සියලු සැකසීම් කරන කෙනා. මේක අස්සේ ඉන්න ප්‍රධානම කීප දෙනයි. පළවෙනි කෙනා CPU. දැන් මේ මම කියන්නේ පළවෙනි පාඩමේ මට්ටමට. තව පොඩ්ඩකින් මේක දෙකට ගෙනියනවා. දෙවෙනි කෙනා ALU. මේ පළවෙනි පාඩමේ තියෙන මට්ටම. මේ කාලෙසම අනිත් පැත්තට අදිනවා කොහොමත් එකයි.
මෙයා L1 level 1 cache memory දැන් එයා නම් දන්නවා. මෙයා රෙජිස්ටර් මතකය. පළවෙනි පාඩමේදී අපි ඉගෙන ගන්න ඔච්චරයි. පළවෙනි පාඩමේදී ඉගෙන ගන්න ඔච්චරයි. හැබැයි දෙවෙනි පාඩමට එනකොට මේක නැවත බෙදනවා කෑලි වලට. දැන් අපි දෙවෙනි පාඩමෙන් මම මේක ඉගෙන ගන්නයි යන්නේ. හරි මම මේකට සාමාන්‍යයෙන් කියා දෙන්නේ විදුහල්පති කෙනෙක්ගේ කතාවක් කියලා. නේද? හරිද? අද ඒ ඕනේ නැහැ. අද ඒ ලස්සන කතා එපා. හරි. ගන්න ලස්සන දේවල් ඕනේ. අද මතක් කරන්න තියෙන්නේ. අපි කම්පියුටරයට අලුතෙන් දෙයක් දෙනකොට පුතේ මේකේ හරියටම ගත්තොත් L2 එක L3 එක හරහා RAM එකේ data තමයි එන්නේ. RAM එකෙන් මෙයාට මෙයාගෙන් මෙයාට මෙයාගෙන් මෙයාට. සයිස් එක නම් ගැලපෙන්නේ නැහැ. රෙජිස්ටරේ තව පොඩි වෙන්න එපා. කමන්නේ. ඒක අවුලන්නේ. දැන් හොඳට අහගන්න. පුතේ මේකේ ඉන්න CPU එක තමයි මුළු පරිගණකයටම පාලන විධාන දෙන්නේ. ඒ කියන්නේ අපි යෝක ඉස්කෝලේදී අර අපේ උදාහරණයක් ගත්තේ ඉස්කෝලේ ප්‍රින්සිපල් මතකයිද? හරිද? මේ තියෙන ඉස්කෝලයක් නම් ඉස්කෝලේ ඉන්නවා විදුහල්පතිතුමා. මතකයිද? මෙයා තමයි සියලුම පාලන විධාන ටික දෙන්නේ. පාලන විධාන දෙනවා කියලා කියන්නේ මොකද්ද? පාලන විධාන දෙනවා කියලා කියන්නේ මෙයා ඉස්කෝලේ හැමෝටම කමාන්ඩ්ස් දෙනවා. අර අතන අර කහ පාට එකක් ඇඳගෙන රෙද්දේ. අන්න ඒ වගේ කමාන්ඩ්ස් දෙනවා. හරි. හරි. එයා මොකක් කළේ නෑ. එයා හොඳට බලාගෙන හිටියා. හරි. හරි. එතකොට දැන් මේ තියෙන කමාන්ඩ්ස් දෙනවා. ඒ කියන්නේ විදුහල්පතිතුමා කලේ විධාන දෙන එකනේ. මේ වගේම තමයි CPU එක කියලා කියන්නේ පුතා පාලන විධාන දෙනවා. ඒ කියන්නේ පාලන විධාන කියන්නේ අපේ කම්පියුටර් එකේ CPU එකේ නම් RAM එකට hard එකට හරි ඕනිම දෙයකට OS එකේ පැත්තේ තියෙන ඕනිම ප්‍රදේශයකට පාලන විධාන දෙනවා. සද්ද අඩු කරන්න. හරිද? ඩිස්ප්ලේ එකේ කලර් වෙනස් කරන්න සියලු පාලන විධාන ටික දෙන්නේ කවුද? CPU. සරලවම කියනනම් පරිගණකයේ පාලනය කරන්නේ CPU. ඊට අමතරව මෙයා තව දෙයක් කරනවා. ඒකට තව පොඩ්ඩකින් යමු. ඊළඟට අපේ ඔෆිස් එකේ ඉන්නවා අර අපි මේ පන්තියේ කියා දීපු උදාහරණෙ මම මේ ආයේ අඳින්නේ අපේ ප්‍රින්සිපල්ගේ හැම වැඩක්ම කරලා දෙන එක්කෙනා කවුද? ලස්සන චීට්. මෙයා තමයි ප්‍රින්සිපල්ට අවශ්‍ය වෙන සියලු ගණිත කටයුතු ටික කරන්නේ. ඒ වගේම තර්ක කටයුතු කරන්නේ. ඒ කියන්නේ කම්පියුටරේ පුතේ සිද්ධ වෙන ඔක්කොම එකතු කරන අඩු කරන ගුණ කරන බෙදන සියලුම සැකසීම් ටික කරන්නේ මෙන්න මෙයා. ගණිත කටයුතු ඒ කියන්නේ එකතු කරන අඩු කරන ගුණ කරන බෙදන ඒවා. ඒ වගේම තර්ක කටයුතු ඒ කියන්නේ ඇන්ඩ් එක ඕර් එක නොට් එක වගේ ඒවා කරන්නේ මෙයා. හැබැයි මෙයාගේ චූටි අවුලක් තියෙනවා. මොකද්ද? මෙයා දන්නේ මැෂින් ලැන්ග්වේජ් එක විතරයි. යන්ත්‍ර භාෂාව විතරයි. ඒ කියන්නේ එක බිඳුව විතරයි. මෙයා දන්නේ යන්ත්‍ර භාෂාව විතරයි. එක බිඳුව එක බිඳුව ඕක විතරයි. දැන් ඔන්න හොඳට අහගන්න. මම මගේ කම්පියුටර් එකේ RAM එකේ තියෙන මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් මෙයා හරහා මෙන්න මෙයාට දෙනවා. මෙයාට කියන්නේ IR කියලා. තව පොඩ්ඩකින් කියා දෙන්න. පුතේ උදාහරණයක් හිතන්න මට සංඛ්‍යා දෙකක් එකතු කරන්න දෙන්න කියලා. උදාහරණයක් 4-6. මම මිනිස්සෙක් මම දන්නේ ඕක. එක බිඳුව මම දන්නේ නැත්තම් සාමාන්‍ය අපි IT කරන ළමයි දැනගත්තා අනිත් අය දන්නේ නැහැ නේ පුතේ. හරිද? අනිත් අයට එක බිඳුවෙන් බැන්නත් දන්නේ නැහැ. හරි. එතකොට මම දෙන්නේ මම දන්න භාෂාවෙන් 4-6. මම දන්න භාෂාවෙන් 4-6 පරිගණකයට දුන්නාම පුතේ ඒක මුලින්ම යන්නේ රෙජිස්ටර් මතකයේ IR කියන රෙජිස්ටරයට. මේ IR කියන රෙජිස්ටරේ කවුද? IR කියන රෙජිස්ටරේ කවුද? මෙයාගේ මොකද්ද වෙන්නේ? IR කියලා කියන්නේ ඉන්ට්‍රැක්ෂන් රෙජිස්ටර් එක නැත්තම් අපි කියනවා උපදෙස් රෙජිස්ටරය. IR එක. මම අලුතෙන් දෙන 4-6 කියන එක මෙතෙන්ට තමයි යන්නේ. මට හදාගන්න ඕනේ ගාන. පුතේ ගණන් හදන්නේ දැන් කවුද? ALU තමයි ගණන් හදන්නේ. ALU ගණන් හැදුවට පොඩි අවුලක් තියෙනවා. ඌ දන්නේ මොන භාෂාව විතරයිද? එක බිඳුව විතරයි බයිනරි විතරයි. අනේ මෙයාට දුන්නා කියලා මෙයාට හදන්න බෑ.
මිස් දන්නේ නෑ. ඉතින් වැඩේ කරන්න බෑ. ඒක දෙනවා මෙයාට. මෙයා ගන්නවා. CU එක ගන්නවා. CU එක අරගෙන මොකද කරන්නේ? CU එක අරගෙන මොකද කරන්නේ? අදාළ 4 කියන සංඛ්‍යාව මෙයා අරගෙන අනේ විකේතනය කරනවා. විකේතනය කියන්නේ ඩිකෝඩ් කරනවා. ඩිකෝඩ් කරන්නේ මොකටද? ඩිකෝඩ් කරන්නේ එක බිඳුවට 4 1.0.0 1.1.0 මේ විදිහටම නෙමෙයි ඔයාලට කියා දීලා තියෙනවා මේක ඩිකෝඩ් වෙන විදිය. සමහර විට මතකද තී IEE 754 ළමරසදේ කියා දෙනවා. අන්න ඒ වගේ මෙතඩ්ස් වලට තමයි මෙයා ඩිකෝඩ් වෙන්නේ. දැන් ඔන්න ඔළුවේ තියාගෙන මුල ඉඳන් මට ඕනි වුණා සංඛ්‍යාවක් හදාගන්න 4 එයා හිටියේ RAM එකේ ඉඳන් L3 එකට ගියා. L3 එකෙන් L2 එකට L2 එකෙන් L1 එකට L1 එකෙන් IR එකට. ඔය පිළිවෙල වෙනස් වෙනවා සමහර ලාවට. ඒක වැඩක් නෑ මෙතෙන්ට. IR එකට තමයි අපේ උපදෙස් ආවේ. එයාව යවනවා CU ට. ඇයි යන්නේ? මෙයාට කියලා විකේතනය කරගන්න. විකේතනය කරනවා කියන්නේ ඩිකෝඩ් කරනවා. දෙන එක එක බිඳුවට හරවනවා. අනේ මෙයා එක බිඳුවට හරවලා ඒක දෙන්නේ කාටද? ALU එකට. ALU එක ඒක ගන්නවා. ඒක අරගෙන යා මොකද කරන්නේ? ඒ සංඛ්‍යාව එකතු කරනවා. හදපු උත්තරේ කොහෙටද දාන්නේ? AC එකට. AC කියන්නේ ඇකියුමුලේටර් එකට. පැහැදිලිද? පැහැදිලිද? ඔන්න ඔළුවේ තියාගන්න ඕනේ. දැන් ඔන්න මුලින් ඉඳන් ආයෙ බලමු. තාම මේකට කැරි දාන්න තියෙනවා. මම දුන්න 4 කියන එක කාටද? IR එකට. IR එකේ තමයි උපදේශ රෙජිස්ටරේ තමයි තියෙන්නේ මේ අවස්ථාවේ ධාවනය වන උපදේශ මේ වෙලාවේ රන් වෙන ඉන්ස්ට්‍රක්ෂන් එක ඇත්තනේ මේ වෙලාවේ කරකෙන්නේ 4 ඒක කපඩා කරලා තියෙන කාගවද? IR ගාව ඉන්ස්ට්‍රක්ෂන් රෙජිස්ටර් එක ගාව. එහෙනම් ඔන්න අද ඉඳන් ඔළුවේ තියාගත්ත හැකි දන්නේම නැති කෙනෙක්ටත් ඔළුවට දාගත්ත හැකි. IR කියන්නේ කවුද? මේ අවස්ථාවේදී ධාවනය වෙන උපදෙස් කපඩා කරගන්න කෙනා. පැහැදිලිනේ? හරි. එයා ගාව ඒක තියෙනවා. ඒක දෙනවා කාටද? CU ට. මොකටද CU ට දෙන්නේ? අර අහිංසක ALU ට දෙන්න තිබුණානේ. බෑ. ඇයිද ඇරි? එයා පුතේ දන්න එක බිඳුව විතරයි. මෙන්න මේ නිසා මෙයා මේක අරගෙන විකේතනය කරනවා ඩිකෝඩ් කරනවා එක බිඳුව ඩිකෝඩ් කළා කාට දෙනවද? ALU ට දෙනවා. දැන් ALU ට ගණන් හදන්න පුළුවන්ද බැයිද? පුළුවන්. ඌ දන්න භාෂාවෙන් දීලා තියෙන්නේ. දැන් බෑ කියන්න බෑනේ. දැන් එයා ගාන හදනවා. ALU කරන ගණන් හදන එකයි තර්ක කරන එකයි. ගාන හදලා කාටද දෙන්නේ? AC ට ඇකියුමුලේටර් එකට. ඇකියුමුලේටරේ තමයි එහෙනම් තියෙන්නේ මොනවාද? ALU හි පිළිතුර තියෙන්නේ ඇකියුමුලේටර් එකේ. හරි. ඊට පස්සේ මෙතන ඉන්නවා තව මරු පොරක්. PC කවුද මේ? මෙයාගෙන තේරුම් ගන්න තියෙන්නේ අපේ ඉස්සරහට එන හැම්බිරි බෙදෙන අයියලාගෙන්. හරි. මාත් එක්ක හැමෝම හිතවත්. හරිද? සිසුල්ක එකේද හැමෝම මාත් එක්ක හිතවත්. හරි. රොහාන් ඉන්නේ සිසුල්ක එකේ. හරි. අද හිටියේ චමිල අයියා. හරි. එයාලා පොඩි වැඩක් කරනවා. මොකද්ද වැඩේ? එයාලා ඔය හැම්බිල දෙන්නම නෙමෙයි එන්නේ. ඇත්ත කතාව හැම්බිල් ගත්තා කියලා ගොඩක් වෙලාවට පන්ති වලට හැම්බිලට පන්ති යනවා හරි අඩුයිනේ පුතේ. ඒක අඩුයි. හරිද? ඒක ගොඩක් වෙලාවට අඩුයි. ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ ඔය හැම්බිල් බෙදන ගමන් තව එක වැඩක් කරනවා. මොකක්ද? දැන් මමත් ඒක තමයි කරගන්නේ. මං අද පන්තියේ ළමයි ගාන ගණන් කරගත්තේ කොහොමද දන්නවද? ඉස්සර හයියගෙන් එහෙම අයියාද මේ කීයක් ගියාද? 26. එයාලා ගණන් කරනවා ඉන්න ගමන්. පැහැදිලි? ඒක හරි ලස්සන ප්‍රොසෙස් එකක්. එකලම එක්කෙනාට 1යි 2යි 3යි ඔහොම තමයි කවුන්ට් ඩවුන් එක ගන්නෙ. සරලයි. මෙතනත් එහෙමයි. ඔය PC කියන්නේ අර අල්ලපු ගෙදර ඇන්ටි වගේ. අලුතෙන් ගානක් යනකොට මූ බලන් ඉන්නවා. බලන් ඉඳලා 1යි කියලා ගණන් එකතු කරගන්නවා. මෙන්න මෙතන තමයි PC ඉන්නේ. මෙතන. PC සමානයි PC ධන 1. PC සමානයි PC ධන 1. අපි මේක පන්තියේ රංගපාලා නේද කළේ? මතකද? 1යි 2යි කියා. ඒක තමයි. චරිත බෙදලා දීලා නිකලේ. ඒක ලස්සනට ගියා. හරි. දැන් ඒව ඕනේ නැහැ. දැන් ඔලුවට දාගමුකෝ. අලුතෙන් උපදෙසක් දුන්න ගමන් IR එකට ගියා. IR එකේ තමයි මේ වෙලාවේ ධාවනය වෙන උපදෙස තියෙන්නේ. IR එකෙන් එයා CU ට එවුව මොකටද? මෙයාට කියලා එක බිඳුවට හරව ගන්න. මෙතෙන්ට යනකොට PC පැත්තකින් ඉඳන් ගණන් කරගන්නවා. 1යි PC. PC මොකද කරන්නේ? ධන 1. එකක් එකතු වෙනවා. අඩු කරන්නත් පුළුවන් ඕනනම් එකතු කරගත්තා. ඊට පස්සේ මෙයා එක බිඳුවර හරවපු එක ALU ට දුන්නා. ALU ගාන හැදුවාම උත්තරේ දැම්මා
AC එකේ. මෙතනින් එයාව ආපහු RAM එක පැත්තට ගිහිල්ලා එළියට යනවා. දැන් තව කෙනෙක් එනවා. තව එක්කෙනෙක් එනවා ඊළඟ ගාන. ඊළඟ ගාන එනකොට මෙතනින් ආපහු මෙයා මොකද කරන්නේ? PC 2යි කියලා ගණන් කරගන්නවා. මෙතෙන්ට ගියා 1.0 මෙහෙට ගියා. පැහැදිලි? නැවත මෙතෙන්ට. අලුත් එක්කෙනා එනවා 3යි. ඊළඟ එක්කෙනා එනවා 4යි. ඊළඟ එක්කෙනා 5යි, 6යි, 7යි. උන්න මගුලකටද මූ ගණන් කරන්නේ? මොකක් කරන්නද? 1 2 3 4 ඊළඟට ගන්න ඕනේ කවුද කියලා හොයාගන්නේ PC ගණන් කරන නිසා. පැහැදිලිද? PC ගණන් කරන නිසා තමයි දන්නේ ඊළඟට ලබාගත යුතු උපදෙස හඳුනාගන්නේ කාගෙන්ද පුතේ? PC ගණන් කරන නිසා. වැඩේ පැහැදිලිද? වැඩේ පැහැදිලිද? මෙන්න වැඩේ. RAM එකේ ඉඳන් L3 L2 L1 හරහා එන්නේ IR එකට උපදෙස් රෙජිස්ටරේට. මේ අවස්ථාවේදී ධාවනය වෙන සෑම උපදෙසක්ම ගබඩා වෙලා තියෙන්නේ IR එකේ. එතනින් එයාව යනවා CU ට යනකොට පැත්තක ඉඳන් PC ගණන් කරගන්නවා 1යි කියලා. ඊට පස්සේ ආ 1 බිඳුවට හරවනවා. ඒ හරවපු එක ALU ට දෙනවා. ALU ගාන හදනවා. ගාන හදලා ඉවරලා ඒක දෙනවා AC ට. AC වල තමයි තියෙන්නේ ALU ගේ උත්තරේ. මේ විදියට නැවත නැවත සිද්ධ වෙනවා. සිද්ධ වෙන පාරක් ගානේ PC එක ගාන එකතු කරගන්නවා. ඒකෙන් පුළුවන් ඊළඟට ගන්න උපදෙස කවුද කියලා මතක තියාගන්න. මේ ඔක්කොම පැත්තක ඉඳන් බලන් ඉන්නවා එක්කෙනෙක්. කවුද? පූර්ණ නෙමෙයි. කවුද? ෆ්ලැග් රෙජිස්ටර් එක. ෆ්ලැග් රෙජිස්ටර් එක කියන්නේ එයාක තමයි හොරර ගෙඩිය වගේ බලාගෙන ඉන්නේ පැත්තකට වෙලා. හරි. බලාගෙන ඉඳලා මූ කේලම හොයා ගන්නවා. අවසානයේට සිද්ධ වෙච්ච process එකේ summary එක අන්තිමට සිද්ධ කරපු සැකසීමේ සාරාංශය ගබඩා කරගන්නේ කවුද පුතේ? ෆ්ලැග් රෙජිස්ටර් එක. දැන් මේවා මේ වෙනකොට මෙතන ඉන්න හැමෝම ඉගෙනගෙන ඇත්තේ. මේ දෙවෙනි පාඩම දන්නේ නැති වුණත් අල්ලගන්න පුළුවන් හරියට ආසාවෙන් හිටියොත්. අවසන් පිළිතුරේ නැත්නම් අවසන් සැකසීමේ සාරාංශය දැන් හොඳට මතක තියාගන්න. මේ 4 දෙනා තමයි ප්‍රධාන. IR එකේ තියෙන්නේ මේ වෙලාවේ රන් වෙන උපදෙස නේද? AC එකේ තියෙන්නේ ALU හදපු උත්තරේ. PC කරන්නේ එක ගාන එකතු කරනවා ඊළඟට ගන්න ඕනේ උපදෙස කවුද කියලා බලා ගන්නවා. ෆ්ලැග් එකේ තියෙන්නේ අන්තිමට සිද්ධ වෙච්ච ක්‍රියාවලියේ සාරාංශයේ සමරි එක. පැහැදිලිද? තේරුණාද? නයිස්. තව ඉන්නවා මේකේ කීප දෙනෙක්. හරිද? මම මෙහෙම ගන්නම්කෝ. GPR පොදු දත්ත. මම මේක ගැන කිව්වේ මලින් ගැන කියලා මං හිතන්නේ. ඔව් මං හිතන්නේ එහෙමයි. ඒ කියන්නේ සමහර චරිත ඉන්නවා නොදන්න මගුලක් නැහැ. හැමදේම දන්නවා. තේරුණා? හැමදේම දන්නවා. ඒ කියන්නේ එහෙම අය මට හම්බෙලා තියෙනවා. මගේ ගුරුවරියෙකුත් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ මොන විෂයෙන් ගත්තත් එයා ගාව පොදු දත්තරයක තියෙනවා. ඒක අමුතු ආදරයක් නේ. මාත් ඒත් බැලුවා දෙන්නම සුදු පාට ඇඳගෙනනේ. දැන් ලෝකෙ වෙනස් නේද පුතේ? අර පුතා මේ පුතාගේ මෙහෙම කළා අත්තන් අල්ලගෙන ගොඩක් කලාවක ඉඳන් සීන් එක තිබුණා. දැන් තමයි මට සිද්ධිය හරියටම නෝට් උනේ. නෑ කවන්නේ කරගෙන යන්න හරි. හරි. මේ අද නේද ආවේ. ඒක තමයි. මගේ මේ කැට කටගෙන දන්න කිසිම එකෙක් මේ පන්තියේ කියවන්නේ නෑ. හරි. මේ කට හරි කැතයි. මං කුණුහරුප කියනවද කවදාවත්? මං කුණුහරුප විරෝධී. මං කියන්නේ. හැබැයි මගේ කට කැතයි. ඒකට වෙන කතා කියවරද? හරි. හොඳයි. නෑ ඔය මෙහෙම ඒක සෝරි පුතේ සමා වෙන්න. නෑ මගේනි වැරද්ද. නෑ මගේනි මහත්තයෝ වැරද්ද නේ. නේද මගේනි වැරද්ද? ඔව් ඒ කියන්නේ ඔයාලගේ සමාජ පන්තිය මට තේරලා නෑනේ. ඔයාලගේ ඒජ් එකේ තියෙන ලස්සන දේවල් මට සෝරි මගේ වැරද්ද හරි. හරි. හරි හොඳයි. දැයති. හරි. නැත්තම් වැඩේ දුරදි ගියර හරි. හොඳයි වැඩේ යන්න හරි. මේ පන්ති ඉන්නෙන් පොඩි අවුලක් තියෙනවා. මම කට හරි කැතයි. හරි. තවට ජීවිතේටම කාඩ් එකක් දාගෙන තමයි යන්න වෙන්නේ. හරි. එහෙනම් ලස්සනට ඉන්න ඕනියා. හරි. මම සාමාන්‍යයෙන් බනින්නේ නෑ. ලේසියකට ගහන්නේ කලාතුරකින් නේ. මේ පන්තිේ ගහම නෑ නේද? ගහලා තියෙනවද?
ඉස්සර නම් නෙලනවා අම්මට සිරි. මතකද? උඹලා කාලේ ගහුවද නැද්ද? කොහමද ඉස්සර ගහ දෙනවා? දෙපාරක් ගහ දෙනවා. ඔයාලා නෑ විනායට ගහ දෙනවා. ඉස්සර පන්ති වල දඩ බඩ ගාලා ගහනවා පුතේ. පස්සේ මං තේරුම් ගත්ත මේ වගේ අතර ඉද්ද ගන්න ඕනේ බොරුවට. මට වඩා මෙතනින් ඉන්න බහුතරයක් උන් අලිපටව් වගේ. හරි. මට වඩා උස උන් ඉන්නේ මේ රිට වගේ මුන්. හරිද? උන්ට මේ උඩ පැන පැන ගහලා තේරුමක් නැහැනේ. මං දැන් ගහන්නේ. ඒ වෙනකොට ඔය හරි අහිංසක කතාවක් කියලා වැඩේ ෂේප් කරනවා. හරි. හරිද? එතකොට කවුරුත් තරහකුත් නැහැනේ. අනිත් එක ඔය මේ කෙලින් කියන්න බැරි දේවල් වලට මං ඔහොම අවස්ථාවක් දුන්නාම ඉබේ අවස්ථාවක් හැදෙනවනේ. GPR හරි හොඳයි ඒ කතාව ඇති ඒක ඉවරයි හරි thank you හරි කට්ටිය කෑම කාලා පොඩ්ඩක් නිදිමත ඒ වගේ හිටි හරි ඒක හරි ගියා හරි thank you පුතේ හරි GPR කියන්නේ කවුද මෙයා ගැන කලින් කිව්වා පොදු එක්කෙනා නේද පොදු එක්කෙනා පොදුවේ ඔකටත් තියෙනවනේ මේකත් එහෙම එක්කෙනේ මෙයා ගාව සියලු සැකසීම් වලට ඕනි වෙන පොදු දත්ත තියෙනවා පොදු දත්ත ඇති හරි පොදු දත්ත හරි දැන් අර වැඩේට සහයෝගය දෙන පිටිපස්සේ පුතෙක් ඉන්නවා තුන්වෙනි පාර්ශවයේ වෙන්න පුළුවන් ඈ මගෙන් කට අවුස්ස ගන්න එපා හරි පොදු දත්ත දැන් මෙයා ගාව තියෙන්නේ සියලු සැකසීම් වලට ඕන වෙන පොදු දත්ත හරි උන් දෙන්න නෙමෙයි දැන් පිටිපස්සේ එකෙක් ඉන්නවා බට්ටා හරි මෙයා MBR එක මෙයා MAR එක කවුද මේ MBR එක කවුද MAR එක කවුද පිටිපස්සේ පේලියට කලින් පේලියේ පැත්තෙම අයිනෙම එක්කනට මෙහා වෙත් එක්කනා S2 WhatsApp වෙනුණා හරි දැන් මං එයාව නම් කළේ කොහමද පිටිපස්සේ පේලියට කලින් පේලියේ පැත්තෙම එක්කනට මෙහා වෙත් එක්කනා නේද ඒකනේ දුගේ ඇඩ්‍රස් එක පුතේ මෙමරි එකක් ගේනකොට එයාටත් ලිපිනයක් තියෙනවා තේරුණා මෙන්න මෙයාට ලිපිනයක් තියෙනවා මේ ලිපිනේ මෙහෙයුම් පද්ධති පාඩමේදී කියා දෙනවා යොමු අවකාශය කියලා මෙමරි ඇඩ්‍රස් එකක් මෙතනදී ඒව ඕනේ මේ ඇඩ්‍රස් එක නිකන් 1.1.1.1.1.1.1.1.1 ඔන්න වගේ නිකන් ඔහොම නිකන් නෝමල් ඇඩ්‍රස් එකක් මම නිකන් අංකයක් ලිව්වේ මේ හැම කොටුවකටම මෙහෙම අංකයක් තියෙනවා මේ අංකෙන් තමයි මෙයාව අනන්‍යව අඳුරගන්නේ ඒ කියන්නේ මෙයාමයි කියලා අඳුරගන්නේ මේකෙන් හරි හොඳට අහගන්න දැන් මෙහෙම ගත්තාම මේ පුතා 1 2 3 4 5 6 ඔහොම ඇඩ්‍රස් තියෙනවනේ මෙතනත් මේ RAM එකේ ඉන්න ඕනි කොටුවකට අපි කියනවා පුතේ සෙල් එකක් නැත්තම් කෝෂයක් නැත්තම් සෙක්ටර් එකක් සෙක්ටර් ඇත්තටම හાર્ඩ්වෙර් තමයි ගොඩක් වෙලාවට ගන්නේ මේ වගේ එකට එහෙම කියන්නේ බ්ලොක් එකක් කියලාත් කියනවා මේ වගේ හැම සෙල් එකකටම ලිපිනයක් තියෙනවා මම මෙයාගේ දත්තයක් නම් මේ දත්තේ නම් ගත්තේ මෙයා අර 4/6 නම් 4/6 කියන දත්තය IR එකට යනකොට MAR එකට යනවා එයා හිටපු ලිපිනය MAR එකේ තියෙන්නේ ලබාගත් උපදෙස පැවති ලිපිනය පැහැදිලිද MAR එක කියලා කියන්නේ උපදෙසක් ගත්තාම ඒ උපදෙස කොහෙද හිටියේ එයාගේ ඇඩ්‍රස් එක මොකද්ද කියන එක තමයි MAR එකේ තියෙන්නේ. හරිද? ඒක තමයි MAR එකේ දාලා තියෙන්නේ. එතකොට ඉතුරු වෙලා තියෙන්නේ MBR එක විතරයි. MBR එකට තව නමක් කියනවා MDR නැත්නම් memory buffer register කියලා. හරිද? මොකද්ද memory buffer register කියන්නේ? හරි MDR කියන්නේ memory data කියලාත් කියනවා. දෙකම කියනවා. කවුද MBR කවුද MDR? හරි? බලමු. මේ MBR එකටම තව නමක් කියනවා මොකද්ද MDR කියලා memory data register කියන්නේත් මෙයාමයි මෙයාගේ මොකද වෙන්නේ memory buffer කියලා කියන්නේත් මෙයාමයි buffering දන්නවද buffering දන්නේ ජීවිතේ සමහර අත්දැකීම් නැත් ඇති අයියේ මේ මං හිතලා බලලා කියන්නම් අනිවාර්යෙන් පස්සේ හා කියන්න ඔළුවේ තියාගෙන කියනවා හිතලා බලලා ඒකට කියන්නේ බෆරින් ලංකාවේ ළමයිට දකින්න හම්බෙන්නේ නැහැ ඉතාලිය ඇමරිකාව වගේ ඔය අන්තර්ජාල ක්වොලිටි එක අඩු රටවල් වල YouTube වීඩියෝ එහෙම බලනකොට බෆරින් තියෙනවා ලංකාවේ නෑ ලංකාවේ සාමාන්‍යයෙන් හයි ස්පීඩ් නේ පුතේ
ඒකත් එක්ක අපේ අනාගතය ඇදයි නිසා ලොකු ප්‍රශ්නයක් නැහැ. හරි. ඔය මේ දැකලා තියෙනවද YouTube වීඩියෝ එකක්? හරි. YouTube වීඩියෝ එකක් මෙන්න මෙහෙම ප්ලේ වෙනකොට යටින් තියෙනවා මෙන්න මෙහෙම බාර් එකක්. ටයිම් බාර් එක. මේ බාර් එකේ ප්ලේ වෙලා ඉවර ටික පාට වෙනවා. මෙතන පොඩි බෝලයක් වගේ තියෙනවා. දැකලා තියෙනවද? ඒ වගේම මේක දැකලා තියෙනවද? මේ බාර් එකට කලින් මෙන්න මේ ටික ලාවට අලු පාට වගේ වෙච්ච කොටසක් තියෙනවා. ඒක මොකද්ද? අපේ තියෙන data quality එක හොඳ නිසා ඒ ටික load කරලා තියෙන්නේ. data off කළත් ඒ ටික play වෙනවද නැද්ද? play වෙනවා. ඇයි ඒ ටික තියෙන්නේ? ඒ ටික තියෙන්නේ ඇයි? වීඩියෝ එක සුමටව බලන්න. ඒ කියන්නේ smoothly play වෙන්න. ඒ කියන්නේ එළුවා වගේ. හරි. smoothly play වෙන්න. සුමටව බලන්න. ඒ කියන්නේ දැන් හිතන්න දැන් ඔක ලංකාවේ දකින්න හම්බ වෙන ඉතාලි වල එහෙම ඔක ටිකක් ලොකුවට තියෙනවා. ඇමරිකාවේ එහෙම තියෙනවා සැරටම. මේක ඉතාලිය එහෙම ගොඩක් එන්නේ චීන එහෙම ගොඩක් තියෙනවා. හරි. මේක ටිකක් වෙලා යනකොට මෙහෙම අඩු වෙනවා දැන් ඒ වගේ රටවල data quality නැහැනේ. මෙතෙන්ට වෙනවා. ඔන්න දැන් play වෙන්න බෑ. load වෙලා නැහැ. අන්න දැන් කරගෙනවා. අර ලස්සන කතාවක් බලාගෙන හොඳව තරකඩනකොට දැන් ඉතින් අපි ඉතුරු ටික හිතාගෙන ඉවරයි දැන්. බය වෙන්නේ නැහැ. අර කන්ජූරින් වගේ ෆිල්ම් එකක් කියලා හිතහන්කෝ. ඔක්කොම වෙලා හරි වෙනකොට දැන් කරගෙනවා. දැන් ඉතින් බය වෙන්නේ නැහැ. ඊට පස්සේ ඉතුරු ටික play වෙනවා. මෙතනදි වෙන්නේ data මදි වුණාම buffering කරගෙනවා. ඕක ඉතින් දැකලා උඹලා දැකලා නැහැ ලංකාවේ නේ. හරි. ඕක තමයි buffering. buffering වුණාම වැඩේ ස්මූත් නැහැ. ඒ කියන්නේ සුමටව ගලාගෙන යන්නේ නැහැ. buffering වෙනවා. කම්පියුටර් එකත් buffering වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර එහෙන් එන data ටික මේ පැත්තෙන් මේ එන data ටික එක දිගට පිළිවෙලට එන්නේ නැත්තම් ලස්සන්ට ගලාගෙන එන්නේ නැත්තම් පුතේ මූ තප්පරයකට මිලියන ගාණක් ගණන් හදන එකෙක් ඌ බලන් ඉන්න බෑ මෙහෙම කරලා. දැන් හිතන්න මේ ළමයා මෙතන ඉන්නවා. මෙයාට පුළුවන් විනාඩියකට පාන් ගෙඩි 1000ක් කන්න. එතකොට එයාට පාන් සප්ලයි කරන්නේ මම නම්. මම විනාඩියකට පාන් 1000 දෙන්න ඕනේද නැද්ද? දෙන්න ඕනි. ඒ වෙනුවට මම පාන් ගෙඩියක් අරගෙන වටේ ගිහිල්ලා එනවා. එතකොට එයා බලන් ඉන්න එපැයි පාන් ටික ගේනකම්. මං කියන එක තේරෙනවද? එහෙනම් මතක තියාගන්න මෙයා තප්පරයකට බිලියන ගාණක් ගණන් හදන තරම් අතිශය වේගවත් කෙනෙක් පුතේ. එයා ඒ ගාණට ගණන් හදනවා නම් ඒ ගාණට මෙහෙන් ගණන් එන්න ඕනි. එහෙම ගණන් එන්නේ නැති වෙලාවට MBR එක මොකද කරන්නේ? අනාගතේ එන්න නියමිත දත්ත අරගෙන මෙයා ගාව ගබඩා කරලා තියාගන්නවා. එතකොට මදිවිච්ච ගමන් මෙතනින් දෙන්න පුළුවන්. වැඩේ පැහැදිලිද? MBR භාවිතා කරන්නේ නැත්නම් MDR කියලා මෙමරි data register භාවිතා කරන්නේ පරිගණකය සුමටව ස්මූත්ලි ක්‍රියා කිරීම සඳහා දත්ත ගබඩා කරගන්නවා නැත්නම් උපදේශ ගබඩා කරගන්නවා අනාගතයේදී අවශ්‍ය වෙන ඒවා. තේරුණාද? එතකොට තමයි කම්පියුටර් එක ස්මූත්ලි ලස්සනට රන් වෙන්නේ. MDR MBR අත්‍යවශ්‍ය වෙන්නේ අද කාලේ නම් ප්‍රොසෙසර් වලට. මොකද අද කාලේ ප්‍රොසෙසර් කියන්නේ හයි ස්පීඩ් ඔය හැම දෙයක්ම හොඳටම තියෙන ප්‍රොසෙස් තියෙන්නේ. ඔන්න මේක තමයි මෙයාගේ කතාව. මුලක ඉඳන් බලමුද? මුලක ඉඳන්. RAM එකේ තියෙන ගානක ඉඳන් බලන්න යන්න. හොඳට අහගන්න. මෙතන පිරිසවල් දෙකක් ඉන්නවා. එක සෙට් එකක් තුනක් ඉන්නවා. එක සෙට් එකක් මේ ටික ළඟදි කරපු අය. උන්ට මේ ටික නිකන් දැන් අර බඩේ බත් වගේ සීන් එකක් තියෙනවා. හරි ලේසි. තව සෙට් එකක් මේ ටික කරලා දැන් අමතක වෙලා නිකන් කෙලවෙලා ඉන්න කට්ටිය. ඒ කට්ටියට හොඳට මතක් වෙනවා. අලුතෙන් ඇවිල්ලා ඉන්න කට්ටිය මම විශ්වාස කරනවා මේ ටික මෙහෙම කරලා ඇති කියලා. කරලා නැති එකෙක් කර ඉන්නවා නම් උට ñැක්කලා බලන් ඉන්නවා දැන්. හැබැයි බැරි නෑ මහත්තයෝ. මම හොඳටම විශ්වාස කරන දේ ඕමනාව තියෙනවා නම් ගොඩ දාගන්න පුළුවන්. බඩ ගාගෙන ඉන්න පුතා ඕමනාව තියෙනවා නම් ගොඩ දාගන්න පුළුවන්. හරිද? අසනීප වෙන ඔළුව තියාගෙන ඉන්න. හරිද? ඒතර ඔළුව උස්සන්න බෑ. හරි? ඔන්න ඔක තමයි සිද්ධිය. හොඳට ඔළුව තියාගන්න. හරි? මේ ගේම් එක ලස්සනට ප්ලේ කරන්න. හරි? මේ වැඩේ පාඩම දන්නවා වුණත් එදා එන්න බැරි වුණත් ප්‍රශ්නයක් නැහැ. හරිද? අපි ඕනනම් පොඩි අවස්ථාවක් දෙමු. අපි පිටිපස්සේ දිරිනේ. පළවෙනි පාඩමේ දෙවෙනි පාඩමේ අදට පළවෙනි පාඩමේ ප්ලේලිස්ට් එකක් හදලා රෙකෝඩින්ග්ස් වල ප්ලේලිස්ට් එකක් හදලා ඒක එකපාර අපිට දෙන්න පුළුවන්. පුළුවන්. එහෙම ෆස්ට් එකට එහෙම එන්නම බැරි විච්ච කෙනෙක් ඉන්නවනම්
එක්සාම්පල් 26 මගේ ක්ලාස් එකට ආයේ පහුවෙලා. කොහොමත් මගේ ක්ලාස් එකට එන හැමෝම 99%ක්ම ඉන්නේ වෙන පන්තියකට ගිහිල්ලා තමයි මං ගාවට එන්නේ. ඒතර ගොඩක් අයට පළවෙනි යුනිට් එක එහෙම කෙරලම නැත්තම් නෝට්ස් නැත්තම් ඔන්න ඔප්ෂන් එකක් දුන්නා. දිනනේ ඒ කට්ටියගේ නම්බර්ස් ටික අර පිටිපස්සේ ඉන්න අක්කරට එනකොට දීලා යන්න WhatsApp numbers full පාඩමේ රෙකෝඩින්ග්ස් ටික ගන්න පුළුවන්. ආද ඔයාලා ආයෙ ගොඩක් පහුවෙලා. නේද? එහෙම කරගන්න ඔන්න වැඩේ හරි. හරි. ඔයාලට තොප්පියක් එව්වා. හරි. හරිද? එහෙනම් ඔන්න වැඩේ හරි. ඒ කට්ටිය ඒක කරගන්න තියරි. හැබැයි ඒ තියරි වල මේ වගේම කියා දෙනවද? ඒක ඉතින් පන්තියෙන් පන්තිය වෙනස්. මම පොතක් බලාගෙන නෙමෙයි උගන්නන්නේ. ඒතර කතාව වෙනස්. හොඳට අහගන්න. චොරි පුතා අවධානය. හරි. මෙන්න බලන්න. එන්න මහන්සිනේ. මහන්සිනේ. වලට තියෙන පන්තියේ ඉඳලා මහන්සිය නෙමෙයි කෑම කාලා මහන්සිය. හරි හරි. මම දන්නවා කැපවීම කියන එක තියෙනවා නම් මහන්සිය කියන එක පොඩ්ඩක් පැත්තට යනවා. ඒක පිළිගන්නේ නැත්නම් ඒක තමයි ඇත්ත යථාර්ථය. මම අර හැමදාම කියන දෙයක් තියෙනවා. නිකපරිතහම්. අර ජපානයේ වගේ දැන් එනවා මෙහෙට භූමිකම්පාවක්. හරිද? මේහා පැත්තේ තියෙන තට්ටු 4ක්ද 5ක්ද බිල්ඩින් එක මේක උඩට වැටෙනවා. මම මෙහෙනේ මට අවුලක් නැහැ. හරි. හරිද? වැටෙනවා ගියහන්කෝ. වැටිලා එක ළමෙක්ගේ කවුරු හරි එක ළමෙක් ගමු. අපි මෙතන ඉන්න එකන් ශරීර ප්‍රමාණයෙන් චූටි කවුරු හරි ළමෙක්. හරිද? ගමුකෝ. අපි මෙතන ඉන්න පොඩි එකා ගමුකෝ. හරිද? දැන් උඹට කිලෝ කීයක් උස්ස ගන්න පුළුවන් වේද උඩරිම? 50ක්. පුළුවන් කියනවා 50ක් උස්සන්න පුළුවන් කියන්නේ එයාගේ ඇඟ උඩට වැටෙනවා. මේවා දැන් සීරියස් ගන්න එපා. කියන්නේ තේරුම් ගන්න. වැටෙනවා කිලෝ 100ක විතර කොන්ක්‍රීට් එකක්. උඹලා පැත්තකින් දැන් මගේ ඇඟ උඩට වැටෙනවා. හරිද? අදම මම ගෙදර යනකොට ñං වෙලා කොහේ හරි ගිහිල්ලා ලයිට් කණුවක් කොහේ වැටෙනවා මගේ ඇඟ උඩට. ආකෝ ඉවරයිනේ. මට උස්සන්න නැත උඹලට කිව්වා වෙනව නිකන් හරිනේ නේ. හරිද? මට උස්සන්න පුළුවන් කියලා හිතන්න බර මම දන්නේ නැහැ මම එහෙම try කරලා නැහැ. මොකද එක දවසයි ජිම් එකට ගියේ. ජිම් එකට ඇත්තටම ගියා. අපේ වෙනුරගේ ජිම් එක දන්නව නේද? පුතේ වහ කාලා කන්නේ ජිම් එකක්. වෙනුර හරි හොඳයි. ජිම් එකත් හොඳයි. තියෙන්නේ තුන්වෙනි තට්ටුවේ. ගැම්මට ගියා ජිම් එකට. එයා කිව්ව විදියට නෙමෙයි මම වැඩ කළේ. මට අර පොඩි බාර් එකක් දුන්න පුතේ ලැජ්ජයිනේ. මම පොඩ්ඩක් බාර් එහෙම වැඩි කරලා කිව්වේ 10යි නම් මම 12ක් විතර සෙල්ලම් කළා. අවුරුදු ගානකට කලින් උට්ට නගින්න නම් ගියේ විනාඩි 5ක් විතර පල්ලෙහාට බහින්න මං හිතන්නේ පැයකමාරක් විතර ගියා. එදා මතුවට ආයි ජිම් පලාත ගියේ නෑ. මේ වගේ ඇඟක් දැක්කම ලෝබයිනේ. මේන්ටේන් කරන් ඉන්න ලේසි නෑ. ඒක වැඩක් නෑ. හිතන්න මට උස්සන්න පුළුවන් කිලෝ 50යිද කියලා මන් දන්නේ නෑ. හිතන්නකෝ 50යි කියලා. හිතන්නකෝ 50යි. මගේ ඇඟ උඩට වැටෙනවා කිලෝ 200ක ලයිට් කණුවක කොන්ක්‍රීට් එකක්. හොඳට අහගන්න. මේක හරියට තේරුම් ගන්න එක ජීවිතේ ඉදනනවා. ෂුවර්. කිලෝ 50ක් විතරක් උස්සන්න පුළුවන් මගේ ඇඟ උඩට. කිලෝ 200ක කොන්ක්‍රීට් එකක් වැටුනොත් ඒ කොන්ක්‍රීට් එක උස්සගත්තේ නැතොත් වාහනේ එහා පැත්තේ ගිනි ගන්නවා ඒක පිපුරුනොත් මම මැරෙනවා. ඊට කලින් මම මේක උස්සන්නත් ඕනේ. ඒ කණුවේ කම්බි කූරුව ඇවිල්ලා මගේ එක කම්බි කූරක් මේ කොන්දේ හරහා ගිහිල්ලා මම මේක ඉස්සුවේ නැතොත් යන්න මාව තැලෙනවා. උඹ හිතන්නේ මේ ලෝකේ ඕනිම මිනිස්සෙක් ඒ වගේ වෙලාවට යට වයන් කියලා බලන් ඉන්නවද? නෑ. උට හයිය තිබුණත් නැතත් පුතේ උට උස්සන්න පුළුවන් වුණත් නැතත් අතපය ඉරාගෙන අස්තියලියට පැනලා හරි ඌ ඒක උස්සගෙන එළියට එන එක එනවා. හේතුව වෙන විකල්පයක් නැති නිසා. ඒ ලෙවල් කරන ළමෙක් අන්තිම දවස් ටිකේ වැඩ කරන්නෙත් ඒ වගේ. උඹලා මේ කාලේ දැන් පටන් ගත්තොත් වෙන එකක්. ඒකට ලක් එකක් තියෙන්න ඕන. තේරුණා? මම මොකක් කිව්වත් මම විශ්වාස කරන සමාජයේ පන්ති දෙකයි. මොකක් කිව්වත් එක පිරිසක් සැප විඳින පිරිස, අනිත් පිරිස ඒ පිරිසට සැප හදන්න ඉන්න පිරිස. අපි 99%ක්ම ඉන්නේ ඒ ගොඩේ. මේබී මමත් ඒ ගොඩේ වෙන්න පුළුවන්. මේ ලංකාව ඇස්සේ ඉහළ පන්තියේ කියන පිරිස උඹලා මම ආශ්‍රය කළා නැති වෙන්නත් පුළුවන්. තේරුණා? ඒ මිනිස්සුන්ට ප්‍රශ්න නැහැ. හරි. මතක තියාගනින් ටාගට් එකකට යන්න හැමෝටම බෑ. ඒකට අර කනුව ඉරාගෙන උස්සන්න පුළුවන් තරම් ගැම්මක් තියෙන එකෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් වැඩි හිතන්න එපා. ගාමන්ට් එකට යන්න. ඒක ලේසි. තේරුණා? කටු කන්න පුළුවන් නම් විතරක් ඒ ලෙවල් කරලා එතනින් එහාට ඉගෙන ගන්න. හිතන තරම් මේ කිසිම දෙයක් ලේසි නෑ. උඹලට වඩා උඹලගේ අම්මලා අමාරුවෙන් ජීවත් වෙන්න. ඒක තමයි ඇත්ත. ඔන්න අලුත් එකක් යන්න හදන්නේ සෙක්ටර් එකේ ඉඳන්. මේ හැම කොටුවකටම කියනවා සෙක්ටර් එකක් නැත්තම් සෙල් එකක් නැත්තම් කෝෂයක්. හැම එකකටම තියෙනවා ඇඩ්‍රස් එකක්. මෙතන තියෙන එක මෙන්න මේ ටික හරහා
රෙජිස්ටර් මතකෙට එනවා. රෙජිස්ටර් මතකයේ ඕනිම කෙනෙක් මුලින්ම එන්නේ පුතේ කාටද? IR රෙජිස්ටර් එකට. ඉන්ට්‍රැක්ෂන් රෙජිස්ටර් එක, උපදෙස් රෙජිස්ටර් එක. එයා ගාව තමයි මේ අවස්ථාවේ ධාවනය වෙන උපදෙස තියෙන්නේ. අන්නේ උපදෙස පුතේ එහෙම්ම යනවා CEO එකට, කන්ට්‍රෝල් යුනිට් එකට. එයා තමයි පාලන විධාන දෙන්නේ සහ විකේතනය කරන්න ඩිකෝඩ් කරන්නේ. එයා අදාළ උපදෙස ගන්නකොටම PC එකයි කියලා එකතු කරගන්නවා. මෙහෙම එකතු කරන නිසා තමයි ඊළඟට ගන්න ඕනි සෙල් එක කවුද කියලා හොයාගන්නේ. ඊට පස්සේ මෙයා මෙතනින් එක බින්දුවට හරවලා ALUට දෙනවා. ALU ගණන් හදනවා, තර්ක කරනවා. හදන ගාන පුතේ ඇකියුමුලේටර් එක ACට දෙනවා. AC වල තියෙන්නේ ALU එකේ උත්තරේ. ඊට පස්සේ එළියට යනවා. මීට අමතරව තව 3 දෙනෙක් ඉන්නවා. GPR එකේ ඕනිම ගානක් හදන්න ඕන වෙන පොදු දත්ත ටික, සාමාන්‍ය ඩේටා ටිකක් තියෙනවා. MBR එක සහ MAR එක ගත්තාම MAR එකේ අලුතෙන් ලබා ගන්න උපදෙස RAM එකේ කොතනද හිටියේ කියලා මෙමරි ඇඩ්‍රස් එක වඩා කරගන්නවා. MBR එක නැත්තම් MDR එක ඉන්නේ මේ වැඩේ ලස්සන්ට සිද්ධ වෙන්න, ස්මූත්ලි සිද්ධ වෙන්න මෙහෙන් දත්ත පරක්කු වුණොත් ඒ දෙන්න ඕනි දත්ත ටික ලෝඩ් කරලා තියන් ඉන්න කියලා. ඇත්තටම මෙයා මෙහෙට දෙන්නේ අර එහෙන් පරක්කු වුණොත් විතරයි. ඔන්න MBR එක. මේක තමයි කට්ටිය. මෙන්න මේ ප්‍රොසෙස් එක තමයි පරිගණකයේ සකසනේ සිද්ධ වෙන බරපන්තිය කතාව. මේකේ දැන් ඔයාට මෙතන ත්‍රිකෝණයක් පේනවද? තව එකක්. මෙන්න මේ ALU එකෙන් මෙයාට, මෙයාගෙන් මෙයාට යන මාර්ගවලට කියනවා ඉන්ටර්නල් බස්. අභ්‍යන්තර සංනිවේදන නැත්තම් සම්ප්‍රේෂණ මාර්ග. ඒ කියන්නේ මේ කට්ටිය අතර දත්ත ගමන් කරනවා. දැන් මෙතන ත්‍රිකෝණයක්. ඔයාලට පේනවා ත්‍රිකෝණයක්. ওই ත්‍රිකෝණය මොකද්ද? fetch, සෙවුම්, decode, විකේතන, ඉෂ්ට, execute. මෙන්න මේ chart එක ඔයාට මතක නම් මේ තියෙන්නේ ඉෂ්ට, සෙවුම්, චක්‍රය. ඕකටම කියනවා ආහරණ ක්‍රියා කරවුම් චක්‍රය. හරිද? ඉංග්‍රීසි මීඩියම් කට්ටන ලේසි ෆෙච් ඩිකෝඩ් ඩයග්‍රෑම් කියලාත් කියනවා. එක එක විදිහට මේ තුනෙන්ම තමයි යාට කොහෙන් ආවත් පේපර් එකට දාන්නේ. මේක ඉතින් සරලයි. සෙවුම් කියන්නේ මොකද්ද පුතේ? අලුත් කෙනෙක් IR එකට ගන්නවා. IR එකේ කෙනා මෙතෙන්ට යනවා. මෙන්න විකේතනයේ අවස්ථාව එක බින්දුවට හරවනවා. විකේතනය කරපු කෙනා මෙතෙන්ට යනවා. මෙන්න ඉෂ්ට අවස්ථාව ගාන හදනවා. නැවත අලුත් එක්කෙනෙක් හොයනවා. සෙවුම් එයා එක බින්දුවට හරවනවා විකේතන. එයා ගාන හදනවා ඉෂ්ට. නැවත අලුත් කෙනෙක් හොයනවා සෙවුම්. විකේතනය කරනවා. ගාන හදනවා. අලුත් කෙනෙක් හොයනවා. විකේතනය කරනවා. ඉෂ්ට කරනවා. සොයනවා. විකේතනය කරනවා. ඉෂ්ට කරනවා. සෙවුම් අධීරය, විකේතන අධීරය, ඉෂ්ට අධීරය. සොයනවා. විකේතන ඉෂ්ට. ඔන්න ඔය chart එක යනවා. මේ සොයලා මෙතෙන්ට එනකොට තමයි PC සමානයි PC ධන 1. සොයනවා කියන්නේම IR රෙජිස්ටර් එක. IR එකට අලුත් කෙනෙක් ගන්නවා. එයාව යවනවා කාටද පුතේ? CUට. එයාව යවනවා CUට. යවනකොට PC එකක් එකතු කරනවා. CU එක බින්දුවට හරවනවා. හරවලා ALUට දෙනවා. ALU අදාළ ගාන හදලා පුතේ AC එකේ ගබඩා කරනවා. අලුත් එක්කෙනෙක් ගන්නවා IR එකට PC එකක් එකතු කරලා C මේකට දෙනවා. එක බින්දුවට හරවනවා. ගාන හදනවා. අලුත් කෙනෙක් එක බින්දුවට ගාන. අලුත් කෙනෙක් එක බින්දුවට ගාන. මේක තමයි ඉෂ්ට සෙවුම් චක්‍රය. පේපරයට එනවද නැද්ද? එනවද නැද්ද? එනවා. මේ තියෙන පේපරේ සුපිරි පොයින්ට්. මෙන්න සැකසීමේ ක්‍රියාවලිය. දැන් මෙහෙම සකසන CPU එක ප්‍රධාන වර්ග දෙකයි. මෙහෙම සකසන CPU එක පුතා ප්‍රධාන වර්ග දෙකයි. මොනවාද? තනි සකසන සහ බහුහර සකසන. සිංගල් ප්‍රොසෙසර් එකයි මල්ටි කෝ ප්‍රොසෙසර් එකයි. හරි. මොකද්ද තනි සකසන කියන්නේ? මොකද්ද බහුහර සකසන කියන්නේ? මේ කියන සමස්තය කිව්වේ ප්‍රොසෙසර් එක ගැන. ඒ ප්‍රොසෙසර් ප්‍රධාන වර්ග දෙකයි. තනි සකසන සිංගල් ප්‍රොසෙසර්, බහු හර සකසන මල්ටි කෝ ප්‍රොසෙසර්. තනි සකසනයක් කියලා කියන්නේ ප්‍රොසෙසර් එක ASCII තියෙන්නේ එක CPU එකයි එක ALU එකයි L1 රෙජිස්ටර්. මේ අපි ඇඳලා තියෙන තනි සකසනයක්. හැබැයි අද කාලේ තියෙන ඩුවල් කෝ. ඩුවල් කෝ කිව්වහම මේ වගේ එක ASCII කෝ දෙකයි. ඒ කියන්නේ CPU දෙකයි ALU දෙකයි. වැඩේ පැහැදිලි.
ඔය වගේ මල්ටිකෝල අද කාලේ i3 i5 i7 ඔය හැම එකකම පුතේ මේක ASCII කෝස් කීපයක් තියෙනවා. ඒ කියන්නේ CU ALU මේ වගේ පැක් එකකට කියන්නේ කෝ එකක් හරයක් කියලා. ඒ වගේ හරයවන් කීපයක් ප්‍රොසෙසර් යසේ තියෙනවා. පැහැදිලි නේද? ඕක තමයි ප්‍රොසෙසර් එකේ තනි සකසන සහ බහුවර්ණ සකසන මේවා හොඳයි පොඩි පොඩි වැඩවලට වදන් සකසුම වර්ඩ් ප්‍රොසෙසින් පොඩි ඒ වගේ ඒවා කරගන්න හොඳයි. හැබැයි ගේමින් වලට එම් පරිගණක ක්‍රීඩා 3D මොඩලින් ඔය වගේ ඒවට යනවා නම් බහුවර්ණ සකසන ඕනි. මේ ටික තමයි සැකසීම. මට කියන්න අමතක වෙලා තිබිච්ච ඒවා මතක් වුණා. ඔළුවට ගොඩක් දේවල් ආව කියන කට්ටිය අත උස්සන පුතේ. නල්ල සන්තෝෂම්මා. නියමයි. ලියා ගන්න. මහන්සි ඇති අනිවාර්යයි. මොකද ඉන්ටර්වල් එකෙන් පස්සේ මහන්සියත් එක්කම කරේ අමාරුම කෑල්ල. හරි? ඔළුව තියාගන්න යන්න එපා. ගේම ගහන්න ඔළුව හදාගනින් කොහොම හරි වැඩේ කරපන්. හරි? ඒක තමයි හොඳම දේ. ඇත්තටම Tamanට දරා ගන්න බැයි නම් හිමීට ෂේප් එකේ නැගිරලා යන්න දරා ගන්න බැයි නම් තේරුම් නැහැ. මේක කරන්න පුළුවන් මේකේම ගහන්න පුළුවන් දරා ගන්න පුළුවන් උන්ට විතරයි. ඒක තමයි ඇත්ත. මයිකර් ඉන්ටර්වල් එකට කලිනුත් කිව්වේ කිසිම තරහක් නැහැ. වැඩේ කරන්න පුළුවන් නම් කරන්න නැත්නම් ආතාරින්න මොකද ඔයාගේ අනාගතය ඔයාගේ අතේ. ඉක්මන් කරමු. කවන්නේ ෆොටෝ එක ගහගන්න. ෆ්ලෑෂ් එක ඕෆ් කරගන්න. ඉක්මන් කරමු. හරි. ඉක්මන් කරමු. ඇත්ත කතාව මේක මෙහෙම තේරුම් ගන්න හැමෝටම බෑ පුතේ. ලේසි පාසු කතාවක් නෙමෙයි මේ. මේක අමාරු වැඩක්. හරි. ඉක්මන් කරමු. ටක් ගාලා ලියාගෙන යම් පුතේ. ඉක්මනට ලියමු. මන් දන්නවා හොඳටම මහන්සි ඇති. අරේ තමයි ඉන්ටර්වල් එකේ ආවු එහෙම ගිහිල්ලා ආවට පස්සේ ටිකක් ඉතින් අමාරුයි යඟට. සාමාන්‍යයි. ඉක්මන් කරමු. අන්න අර AC එක චුට්ටක් වැඩි කරන්න ඕනේ නේද? හරියනේ. පොඩක් කියනකො රවි අයියට. මේ සීන් එක මේ දිග චිට් එකක් තියෙන ස්කෝලර්ෂිප් එක්සෑම් කේස් එක මේ පාර වුණා කෑගල්. වීඩියෝ එකක් දාලා ඇති. ඒක දුක හිතිච්ච කේස් එකක් කෑගල්ලේ ඔක්කොම මුන් ටික හොගාලා. හරි. හොඳයි. මං කරමු. අග්ගාලි ඉවරයක් කරගමු. වෙනක් එහෙම අරගෙන නේ. ඒකලි ස්ටයිල් එක මේකනේ. එතිනෝ. ගොඩක් පිරිවෙනමයි දානවා ඇට බෝල වලලුනේ. ෆෝන් එක ලොක් වුණා.
අන්ලොක් කරගන්න පාස්වර්ඩ් මතක නැහැ. අන්ලොක් කරගන්න විදිහක් නැහැ. ඉස්සර රීසෙට් කරාම හරි දැන් රීසෙට් කරලත් බෑනේ. දැන් ගොඩක් ෆෝන් වල රීසෙට් කරලා බෑ. ෆයිනල් ඊමේල් එක ඕනේ. කරන්න පුළුවන් නම් දේවල් ගොඩක් තියෙනවා. දැන්ට ෆෝන් එක සාක්කුවේ දාගන්න. සර් ක්වොන්ටම් කම්පියුටර්ස් කියන්නේ මොනවද? කියුබිට්. කියුබිට් එකක් කියලා කියන්නේ සාමාන්‍ය බිට් එකක් කියන්නේ මේක දැන් තේරෙන්නේ නැති කට්ටිය ඩෝන්ට් කියා මේක අදාළ කරගන්න එපා. 13 වෙනි පාඩමේදී කියා දෙනවා මම මේක සම්පූර්ණයෙන් ෆොටෝස් පෙන්න කියා දෙනවා. සාමාන්‍ය කම්පියුටර් එකේ තියෙන්නේ එක සහ බිඳුව කියලා බිටු. ඒ කියන්නේ එක බිට් එකේ එකයි. එක්ක එකයි එක්ක බිඳුවයි. තේරෙන කණිට්ට විතරයි මේ ඉතුරුට ඕනේ නැහැ. ක්වොන්ටම් බිට් වල තියෙන්නේ එක බිට් එක සහ බිඳුව කියලා අගයන් දෙකක් දාන්න පුළුවන්. ඒතර වැලියු දෙකක් එකපාරේ යනවා. ඒවා ගොඩක් වෙලාවට ලේසර් තාක්ෂණයටත් කිට්ටුයි ටිකක්. අනාගත පරිගණක කිව්වට දැන් වර්තමාන වෙනකොට ඒ කියන්නේ කියුබිට් පාවිච්චි වෙනවා. තවදුරටත් අහගන්න ඕන නම් වෙලාවක අහන්න මං කියා දෙන්න. ක්ලාස් ටයිම් එකකින් එළිය අහන්න ක්ලාස් එකේ ටිකක් කතාව තාම ගොඩක් අයට තේරෙන්නේ නැහැ. සර් කර්මය දැඩි වූ කල අපි කුමක් කරන්නද? ඒක ඇත්ත. චිත්තෝගයක් තියෙනව නේද? AC වැඩි කරන්න කියලා කිව්වද? පන්තිනේ හරි යන්න. හරි. මං කරමු. සර් ලැප් එක ගොඩක් හීට් වෙනවා ඒකට කරන්න පුළුවන් දෙයක්. නෑ ජෝක් කරන්නත් බෑ නැත්තම් මං කියන ඕක ලස්සන කතාවක්. පළවෙනි දේ ලැප් එක ඇඳ උඩ එහෙම තියලා යූස් කරන්න එපා. ගොඩක් වෙලාවට ලැප් එක එයා ෆ්ලෝ ඉවෙන්ට් එක තියෙන යට ලැප් වල. ඔයාල ඇඳ උඩ එහෙම තිබ්බහම කොහොමත් හීට් වෙනවා. මොකද එයා එකක් එන්නේ නැහැ. අංක දෙක පොඩ්ඩක් සර්විස් එකකට දාන්න. ලැප් එක ගොඩක් වෙලාවට ඉන්නේ සිංගල් එයා ලයින් එකක්. ඒ කියන්නේ එක සයිඩ් එකකට කැරගෙන ෆෑන් එකක්. ඒකේ තියෙනවා දැලක්. ওই දැලේ ඩස්ට් එක වැදුනහමත් එයා එක කන්ට්‍රෝල් වෙන්නේ නැහැ. රයිසන් ලැප් එකක් නම් ඔය රස්නේ සාමාන්‍යයි. රයිසන් ලැප් එක රත් වෙනවා කියන එක සාමාන්‍යයි. ඒක නෝමල් දෙයක්. එහෙමත් වලට කන්ට්‍රෝල් කරන්න බැයි නම් අර පොඩි තියෙනවා ෆෑන් සෙට් එකක් තියෙන කූලින් පෑඩ් එකක් තමයි යූස් කරන්න වෙන්නේ. හැබැයි ඉතින් එච්චර යන්න ඕනේ නැහැ. ගොඩක් වෙලාවට ලැප් එකක් එහෙම වෙන්නේ නැහැ. මං ටිකක් හයියෙන් කතා කරනවා නම් වැඩි පුතේ. ඒක මගේ වොයිස් එකේ හැටි. මං හිතලා වෙලාවකට අඩු කරගන්නවා ආතල් එක වැඩි වූ කල මං කොමක් කරන්නද? සැර පාඩමක් ආවම සද්ද වැඩි වෙනවා. අමාව වදාරන්න ඒකට AC වැඩි කරන්න කියලා නම් මමත් කිව්වා. පිටිපස්සේ අක්කලා AC වැඩි කරාද? මේ ටිකත් වැඩි කරාද? ඕක විතර දාලා හරියන්නේ නැහැ කියන්නේ මෙන්න මෙහෙට වැඩි කරන්න කියලා. කොහොමද මේ ඔය ප්‍රශ්න වලට ජනවාරි ඉඳන් විසඳුමක් එනවා. ඔළුවේ තියාගන්න ජනවාරි ඉඳන්. ඔය කොහෙද තියෙන්නේ අහන්න එපා ළඟ ළඟ හරි. මම කියලානේ මං හොරින් නෑනේ කියලා. හරි. මගේ හොර වැඩ නෑ. හරි. අයියේ මේ AC එකෙන් වැඩි කරන්නකෝ අයියේ. දාඩිය මෙහි හොගාලා. හරි. 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 මං කරමු. දාඩියයි අයියේ මාර දාඩියක් තියෙන. හරි. හරි. පුතේ සූම් කර පොඩ්ඩක් වටේ පිටේ දේවලුත් දෙන්න. පූර්ණ
පූර්ණ පොඩ්ඩක් තව ටිකක් සූම් කළා පොඩ්ඩක් එහෙට මෙහෙට පොඩ්ඩක් මාරු කර කර තියන්නකෝ. එතකොට ඒ පැත්තේ ටික ලියාගත්ත හැකි. ඔව්නේ. කියන්නම්. thank you. තොරතුරු වල ගුණාත්මක ලක්ෂණ මම දුන්නේ නැහැලු. ඇත්ත මම දුන්නේ නැහැ. මට ඒක මිස් වුණා. ඒ chart එකට දාගත්ත හැකි තොරතුරු වල ගුණාත්මක ලක්ෂණ වලට සෙට් එකක්. ඔව්. හරි. යන්න හරි. මොනවද දන්නවද? තොරතුරු වල ගුණාත්මක ලක්ෂණ තමයි අර අදාළ බව, කාලීන බව, තොරතුරු වල ගුණාත්මක ලක්ෂණ. අදාළ බව, කාලීන බව, විශ්වාසී බව, ලබාගත හැකි බව, ඕවා තමයි ගුණාත්මක ලක්ෂණ. මං අර ටික ඔක්කොම කියන්නම් දැන් ඔන්න කියනවා. මැද තියෙන ලොකු කොටුව CPU එක. හරි. ඒක ASCII තියෙනවා CU එකයි ALU එකයි L1 එකයි රෙජිස්ටර් මතකයයි. මම එක එක කියන්නද ඔතෙන්ට ඇවිල්ලා. ඒක හොඳයි නේද? හරි. අපි කියමු. හරි. මෙන්න කියනවා. ලියා ගන්න බැරි ඉච්ච කට්ටිය ලියනවා. හරි. CU එක ALU එක රෙජිස්ටර් මතකය L1 එක. CU එක ගත්තාම CU එක දේවල් දෙකක් කරනවා. පාලන විධාන කන්ට්‍රෝල් කමාන්ඩ්ස් දෙනවා. ඒ වගේම විකේතනය ඩිකෝඩ් කරනවා. CU කියන්නේ කන්ට්‍රෝල් යුනිට් කියන එක, පාලන ඒකකය කියන එක තමයි CU කියලා කෙටි කරලා තියෙන්නේ. ඊළඟට ALU එක ගණිතමය සහ තාර්කික කටයුතු කරනවා. ගණිතමය කියන්නේ එකතු කරනවා, අඩු කරනවා, ගුණ කරනවා, බෙදනවා. තර්ක කියන්නේ AND එක OR එක NOT එක. හරිද? හරි. හරි. හොඳයි. මේක වැඩ කරන්නේ මොන භාෂාවෙන්ද? යන්ත්‍ර භාෂාවෙන්, මැෂින් ලැන්ග්වේජ් එකකින් තමයි වැඩ කරන්නේ. ALU එක කියලා කියන්නේ අංක ගණිතමය සහ තාර්කික ඒකකය. ඇරිත්මැටිකල් ලොජිකල් යුනිට් එක. එයා. ඊට පස්සේ යට ඉන්නවා L1 එක. L1 එකට දත්ත එන්නේ L2 L3 RAM එකෙන්. RAM එකේ එක කොටුවකට කියනවා සෙල් එකක් නැත්තම් කෝෂයක් නැත්තම් සෙක්ටර් එකක්. ඇත්තම සෙක්ටර් කියන එක ඉච්චර මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ. සෙල් එකයි කෝෂයයි තමයි ගැලපෙන්නේ. RAM එකේ කොටසකට කියන්නේ එහෙම. ඊට පස්සේ RAM එක තමයි මේ තියෙන ලොකු කොටුව. RAM එකේ ඉඳන් L3ට එනවා, L3 ගෙන් L2ට එනවා, L2 ගෙන් L1ට එනවා. L1 ඉන්නේ CPU එක අස්සේ. L1 එකකින් යන්නේ IRට. IR එකේ තමයි මේ අවස්ථාවේදී කියන උපදෙස් රෙජිස්ටරේ, ඉන්ස්ට්‍රක්ෂන් රෙජිස්ටරය මේ අවස්ථාවේදී ධාවනය වෙන උපදෙස තියෙන්නේ IR එකේ. මම මේ කියනකම ලිව්වත් ලියා ගන්න පුළුවන් නේද? ඊට පස්සේ IR එකට එහා පැත්තෙන් ඉන්නවා කවුද? AC. AC කියන්නේ ඇකියුමුලේටර් එක. ඇකියුමුලේටර් එක කියලා කියන්නේ ALU වලින් දෙන පිළිතුර. ALU හි ප්‍රතිදානය කරන පිළිතුර. ALU එකෙන් අවුට්පුට් කරන රිසල්ට් එක තියෙන ඇකියුමුලේටර් AC එකේ. ඊළඟට AC එකට පස්සේ ඉන්නවා PC එක. PC කියන්නේ ප්‍රෝග්‍රෑම් කවුන්ටර් එක වැඩසටහන් ගණකය. ඒ සිංහල නම ලියාගත්තොත් හොඳයි. PC කියන්නේ ප්‍රෝග්‍රෑම් කවුන්ටර් එක වැඩසටහන් ගණකය. ඒකේ තියෙන්නේ ඒක නිතරම එක ගාන එකතු කර ගන්නවා ධන එක. ඊළඟට ලබා ගන්නා උපදෙස අඳුරගන්නේ මෙයාගෙන් නේද? ඊට පස්සේ ඉන්නෝ ෆ්ලැග් එක. කොඩිය කියන්නේ ෆ්ලැග්. සිංහලෙන් එහෙම ලියන්න එපා කොඩි රෙජිස්ටරේ කියලා. එහෙම කියන්නේ නැහැ. ෆ්ලැග් රෙජිස්ටර් එක. පුතේ ෆ්ලැග් රෙජිස්ටර් කියලා කියන්නේ කවුද? ෆ්ලැග් රෙජිස්ටර් කියලා කියන්නේ සාරාංශය අවසාන සැකසීමේ සමරි එක. අන්තිම ප්‍රොසෙස් එකේ සමරි එක. අවසාන සැකසීමේ සාරාංශය ගබඩා කරගන්නා කෙනා. සාරාංශය ගබඩා කරගන්නා කෙනා. ඊළඟට
ඊළඟට එයාට පස්සේ ඉන්නවා GPR එක. General Purpose Register එක. කවුද GPR කියලා කියන්නේ? පොදු කාර් රෙජිස්ටරය. පොදු කාර් රෙජිස්ටරයේ තියෙන්නේ සැකසීම් වලට අවශ්‍ය පොදු දත්ත. ඊළඟට ඉන්නවා MBR එකයි MAR එකයි. MAR එක කියලා කියන්නේ ලබාගත් උපදෙස් පැවති කෝෂ ලිපිනය ගබඩා කරගන්න කෙනා. තේරුණා? ලබාගත් උපදෙස් හිටපු සෙල් ඇඩ්‍රස් එක ගබඩා කරගන්න මෙයා ගාව. ඊට පස්සේ MBR එක කියලා කියන්නේ මෙමරි බෆර් රෙජිස්ටර් එක කියලා කියන්නේ මෙමරි ඩේටා රෙජිස්ටර් එකටම තමයි. MDR එකටමයි. මෙයා පරිගණකයේ සුමටව ක්‍රියාත්මක වෙන්න බෆරින් නැතුව වැඩ කරන්න ඊළඟට ලබාගත යුතු උපදෙස් ගබඩා කරගන්නවා. හරි. තේරුණා? සුමට වැඩ කරන්න. ඒ කට්ටිය එහෙමයි. ඊට පස්සේ මේ කියන ප්‍රොසෙසර් එකේ මේ ක්‍රියාවලිය මේ සමස්ත ක්‍රියාවලිය මෙන්න මෙයාගේ සමස්ත ක්‍රියාවලිය නිරූපණය කරන්න පුළුවන් මෙන්න මෙයාගේ. මේ ඉන්නේ fetch decode diagram එක කියලා කියනවා. fetch screen කැමති විදිහකට ගන්න පුළුවන්. ඒක ප්‍රශ්න නැහැ. මේ අවස්ථා තුනෙන් ගත්ත හැකි. ඉෂ්ට සෙවුම් චක්‍රය නැත්නම් ආහරණ ක්‍රියා කරවුම් චක්‍රය. ඉෂ්ට සෙවුම් චක්‍රය නැත්නම් ආහරණ ක්‍රියා කරවුම් චක්‍රය. හරිද? එයාගේ ඉන්නවා අවස්ථා තුනක්. fetch සෙවුම් අවස්ථාව, decode විකේතන අවස්ථාව, execute එහෙම නැත්නම් ඉෂ්ට අවස්ථාව. fetch කියලා කියන්නේ IR එකට කෙනෙක්ව ගන්නවා. විකේතන කියන්නේ CU එකට එක බිඳුවර හරවන්න දෙනවා. දෙනකොට PC එකක් එකතු කරගන්නවා. ඉෂ්ට අවස්ථාව කියන්නේ ALU ගාන හදනවා. හදලා AC ගාව ගබඩා කරනවා. මේක වටේට කැරකිනවා. මේක තමයි එයාලේ කතාව. දැන් ඔය කතා කරපු සමස්ත ප්‍රොසෙසර් එකේ ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. ඒ වර්ග දෙක තමයි තනි සකසන සහ බහුහර සකසන. තනි සකසන කියලා කියන්නේ අර ඇඳ වගේ එක කෝ එකයි තියෙන්නේ. ඒ කියන්නේ එක CU එකයි එක ALU එකයි තියෙන්නේ. ඒව ගන්න වදන් සැකසුම ලියුම් ටයිප් කරනවා වගේ පොඩි වැඩවලට. හැබැයි බහුහර සකසන කියලා කියන්නේ එකක කෝ දෙක තුනක් තියෙනවා. ඔය හැම කොටුවක් අස්සෙම CU එකක් ALU එකක්. හැම කොටුවක් අස්සෙම CU ALU. හැම කොටුවක් අස්සෙම CU ALU තියෙනවා. ඒව ගන්න පරිගණක ක්‍රීඩා 3D මොඩලින් වගේ වට. මම ඔයාලට පෙන්වන්න නැති විදිහට ලැබ් එකේ කෝස් 8ක් වැඩ කරන විදිය පෙන්වන්නේ නේද පන්තියේදී? කෝස් 8ක් තියෙනවා මේ ලැබ් එකේ වැඩ කරන විදිය පෙන්වන්නේද? හරිද? ඒ තියෙන්නේ ඕවා තමයි. එතකොට ඕන්න ඔහොම තමයි අපි කතා කළේ ඒ ටික. හරිද? ඔබට සතුටුයිද දැන්? මහන්සි කියලා දන්නවද? ඔබට වඩා මට මහන්සි වෙන්න එපා. හරි. හරි. හිටගෙන හතර වටේ දුවදුව කෑ ගහලා උගන්නකොට තොට වඩා මට මහන්සි. එහෙම තමයි හැටි ඉතින්. සාමාන්‍යයි බං. ඕවා කාලයක් යනකොට පුරුදු වෙනවා. හරි. මම මේ ඒ කොටසේදී පාස් පේපර් මාක් කරන්නේ කරනවටත් වඩා ඔයාට එතකොට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ ටික මට දැන් කරන්න පුළුවන්ද වේද කියලා. පැහැදිලි? එතකොට දන්නවා මේ ටික මේ කොටසට මේ ටික අදාළයි. මාක් කරගමු පාස් පේපර්. වතුර ටිකක් බොන්න ඕනේ. වතුර බොන්න ඕනේ. තමයි හොඳ. නේ? හරි. හරිද? අර කෙල්ලන්ට නම් අනේ මන් දන්නේ නැහැ පුතේ එක චූටි නිමාඩුවක් හම්බුණාද වචන 100ක් විතර අතාරනවා බර ගාලා. මාර හැකියාවක් ඒකනේ. හරි. මෙන්න ප්‍රශ්නාංක. තේරුණා? හරි. බලමුද? අද අතන එකෙක් අඩුයි. හොඳම කච කචේ නෑ අද.
හරි. ලියමු. ලියගෙන මාක් කරගමු ප්‍රශ්න අංක. මුල හරියේ ගොඩාක් මේකේ නෑ. මම අද මේ කතා කරන්නේ අත්‍යවශ්‍ය තියරි විතරක් කිව්වට අද ගොඩාක් කතා කළා නේද දැනුම් නැතුණාට. අත්‍යවශ්‍ය විතරක් කිව්වට බහුතරය කතා කළාද නැද්ද? 90ක් විතර කතා කරලා තියෙන පොඩි පොඩිව තියෙනවා. හරි. මේ බලාගෙන ඉන්නකොට මම මේකයි කල්පනා කරේ. තව එකයි මෘදුකාංග වර්ගීකරණය සහ පරිගණක වර්ගීකරණය කියා දෙන්න ඕනේ එච්චරයි. කතාව ඉවරයි. ඔය හිතපන් ඊයේත් මේ සෙමින එකමයි ඈ. ඊයේ ගම්පහ මේකමයි. අද මෙහි හෙට කෑගල්ලේ මේකම අම්මා කොහොමද? හරි. ඔයාලට මේ එකක් ඉඳලා කොන්දරි දෙනවනේ. හරි. ටිකක් ඉන්නකෝ. හරි. ප්‍රශ්නාංක 37. ප්‍රශ්නාංක 37. ආන්සිර මම සින්දුවක් කියන්න. මම සින්දුවක් කියන්න. මේ මම අන්න එහෙම වුණොත් නම් උඹලා හැබැයි ඒ ලෙවල් වලට වැඩ කරන්න පටන් ගන්නවා කලකිරිලා. හරි. මිනිස්සුන්ට පුළුවන් දේවල් තියෙනවා පුතා බැරි දේවල් තියෙනවා නේ. තේරුම් ගන්න ඕනේ. හරි. ප්‍රශ්නාංක කීයද කිව්වේ? 37. හරි. 39. 34 පස්සේ 39. 40 කියා දුන්න නැති කෑල්ලක් ප්‍රොසෙසර් එකේ ස්පීඩ් එක මනින්නේ මෙගා හර්ට්ස් නැත්නම් ගිගා හර්ට්ස් වලින්. සකසනේ හෝරා ශීඝ්‍රතා කාලය කියලා කිව්වේ මතකද? ප්‍රොසෙසර් එකේ ස්පීඩ් එක මනින්නේ මෙගා හර්ට්ස් නැත්නම් ගිගා හර්ට්ස් වලින්. වදනක ප්‍රමාණය මනින්නේ වර්ඩ් සයිස් එක මනින්නේ බිට් වලින්. අපි කියන්නේ 32 බිට් 64 බිට් කියලා. ඔය ලස්සනට අපි කතා කළා. ඊළඟට 43 54 60 සමාට කලින් දීලා තියෙන්නත් පුළුවන්. දැන් ඔය කට්ටිය කියනව නේද මේ මට අනන්තවත් කට්ටිය කියලා තියෙන දෙයක් තමයි මේ සිලබස් එකට නැති මගුල් උගන්වන්න යනවා කියලා. ඔන්න ඔය ටිකටත් කියලා තියෙනවා. ඔය IR එහෙම උගන්වනකොට සිලබස් එකට නැහැ කියලා බලපංකෝ. ඔය 60 වෙනි ප්‍රශ්නේ 4 වෙනි උත්තරේ 64 බලන්නකෝ. මොකද්ද? GBR. තේරුණා? සිලබස් එකේ තියෙනවද නැද්ද? තියෙනවා නැත්තේ නෑ. හරි. එහෙම සමාවට කරුණු කියලා හරියන්නේ නැහැ. තියෙනවා බඩු තියෙනවා. අපි උගන්වනවා අඩුයි මිසක් සිලබස් එකේ නැතුව නෙමෙයි. පැහැදිලි. සහායකක් ඔළුවේ තියාගෙන සමහර පාඩම් තියෙනවා. සිලබස් එකකට වඩා සමහර ලාට චුට්ටක් එහාට යන්න ඕනේ. එක්සැම්පල් Python වගේ ඒවා. එහෙම නැතුව ප්‍රශ්නයක් තේරුම් ගන්න බෑ. එහෙම අවස්ථාවක් තියෙනවා. හරි 60 ඊළඟට 65 ඒක පට්ට ප්‍රශ්නයක් මාර ප්‍රශ්නයක් ඒක 65 71 සමහරට කලින් දෙන්න ඇති 71 සමහරට කලින් දෙන්න ඇති 76 එච්චරයි ළමයි දැන් මේ වෙනකොට දීපු පාස් පේපර් වලින් ඇත්ත කියන්න ඔක්කොම ඉවර කෙනෙක් නැහෙනේ
ඔක්කොම ඉවර කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න. මේ ටිකට අමතරව ඉතුරු ටික ඔක්කොම ඉවරයි. ඉන්නවද නැහෙනි? භාගයක්වත් ඉවර කරගත්තා මම වෙලාව දුන්නේ නැහැ මම දන්නවා. භාගයක් විතර ඉවර කරගත්තා. ඉන්නවා. මේමයි. මේ වැඩේ ගොඩ යන්න නම් ඔය ටික කරන්න ඕනේද නැද්ද? මේ වෙලාවෙම කරන්න ඕනේ. විනාඩි 5ක 10ක කාලයක් දෙන්නම්. අවධානය දිල්ලන්නේ. අරන් දෙන්නද? ඕනේ නෑ නේද? ඕන්නම් කියන්න. එපානේ. හරි. වැඩේ කරපන්. මං එනවා ඔතෙන්ට පාස් පේපර්ස් එක බලන්න ඈ. හරි. ලියමු. අර මයික් එක දෙමු එතෙන්ට. හරි. පාස් පේපර් උත්තර ටික එතනින් ගමු. හරි. එතකොට දැන් කට්ටියත් එක්ක පාස් පේපර්ස් ටික කරන්න පටන් ගන්න. තව අපිට උගන්වන්න තියෙන්නේ මෘදුකාංග සටහන පරිගණක වර්ගීකරණය. එච්චරයි. කතාව ඉවරයි. හරි. ඉක්මන් කරමු. අද හවස මේ පිටිපස්සේ පුතේ 27ට හවසට දෙන්න ඕනේ ඉතිහාසයේ ටියුට් එක තියෙනව නේද? තියෙනවනේ. කලර් එක. හරි. ඉක්මන් කරමු. එනේ චුට්ටක් අරන් තියාගමු පුතේ. අරන් තියාගමු. අද අර කෑගල්ලේ වැඩේද යන්නේ? කෑගල්ලේ වැඩේද යන්නේ? දැන් කෑගල්ලේ වැඩේද ගියේ? පුළුවන් තරම් වේගෙන් කරගෙන යන්න. පුළුවන් තරම් වේගෙන්. මේ තමන්ගේ යෝමනාව තමන්ගේ අනාගතේ එච්චරයි. කරපන්. අර මිනිස්සු කියන්නේ උඹලගේ හීන වලට පාර මං කපනවා කියලා. එහෙම කාටවත් උඹලගේ හීන වලට පාර කපන්න බෑ. මේ පාර උඹ කපාගෙන ඉන්න එක වෙන කෙට්ට කපන්න බෑ. හරි. තමන්ගේ හීනට පාර තමන් කපනවා මිස වෙන මිනිස්සු අරගෙන කුලියට කපා ගන්න බෑ ඒක. ඉක්මන් කරමු. මං කරන්න දැන් සම්පූර්ණ කතා පැත්තකින් තියලා තමන්ගේ වැඩේම යන්න. තේරුණා? කතා පැත්තක තමන්ගේ වැඩේ එක. මේ ගේම් එකක් ගහන්න මෙච්චර අමාරුවෙන් මේ කට්ට කනවා කියන්නේ ඔයාලත් අමාරුවෙන් ඉන්නේ. මේ ගේම ගහන්න නැතුව වෙන රෙද්දකට නෙමෙයිනේ. කැපවීමෙන්ම වැඩේ යන්. මහන්සි වෙන මිනිස්සු දවසක අනිවාර්යෙන් ඒ ගැන සතුටු වෙනවා. නිදා ගන්න මිනිස්සු දවසක ඒ ගැන ඇත්තටම දුක් වෙනවා. ඔක්කොම MCQ ටික ඉවරයිද පුතේ? ඉවරද? ඔක්කොම ඉවරයි. නයිස්. හත පන්ති අපි බී හෝල් එකේ කරා නම් හරිය නේද? ඒකනේ අපේ පන්ති.
මහන්සිද? හරි. මම දන්නවා උඹලා එන්නේ ඉගෙන ගන්න විතරයි. නැතුව පහසුකම් රෙද්දකට නෙමෙයි. ඒව නෑ. දාඩිය දාගෙන නේ. වැඩ කරමු. හරි. හැම වෙලේම ප්‍රශ්න ටිකට තනියෙන්ම හරිම උත්තර ටික ගන්න try එකක් දෙන්න. මං කරමු. ලබන සතියේ අපි කතා කරන්නේ මොනවාද? ගණන් ටික. තනිකර ගණන්. ඔය පේපර් එකත් අරන් එන්න ඔයිට අමතරව ගොඩක් ගණන් හැදෙනවා. ඕක නිකන් පොඩි වැඩක් විතරයි.
හරිද? හරි. හරි සතුටුයි පුතේ. සමහරව මාර ලස්සනට chart එකේ ගිහින් තියෙනවා ඈ. ගහනතාවය කියන්නේ මොකක්ද? ජනගහනය. density එක. අපි කියනවා රුවන් රත්නපුර නගරයේ මැණික් ගහනය ඉතා ඉහළ මට්ටමක පවතී. රත්නපුර නගරයේ ත්‍රීවිල් ගහනය ඉතා ඉහළ මට්ටමක පවතී. දැන් අයිඩියා එකක් එනව නේද? ධාරිතාවය කියන්නේ මේ අභ්‍යන්තර කැපැසිටි එක වගේ මේවා මේ දකින්න පුළුවන් ප්‍රමාණය. තේරුණ ගහනතාවය. density එක. සමහර වෙයි සිංහලෙන් මීන් කරන සමහර වචන හරි අමාරුයි නේ. හරි. අපි අන්තිම chart දෙකට දැන් යන්න තියෙන්නේ. ඔය ප්‍රශ්න ටික කරන එකකින් ඔයාව ප්‍රැක්ටිස් වෙන එක වෙන්නේ. පැහැදිලි? කරපු ටික නැවත මතක් වෙන එක. තේරුණා? කරපු ටික නැවත මතක් වෙන එක. තව chart දෙකයි. දෙකයි කියන්නේ එකපාරයි මැකුවේ ඊළඟ පාර ලිව්වහම වැඩේ ඉවරයි. ඕකේ ඕනනම් අර අයිනිත් ඉවර කරන්නත් පුළුවන්. ඒ තරම් පොඩ්ඩයි. ඔව් දෙක වෙන එකක් නෑ. අද එකමාර වගේ වෙනකොට ඉවර වෙයි. කීයද? 20යිද? එකමාර වගේ වෙනකොට ඉවර වෙයි. තව chart දෙකයි. ඒකේ chart දෙකයි කියන්නේ මෙච්චර ලොකු නෙවෙයි පොඩි chart දෙකයි. වැඩේ ඉවරයි. එහෙම මාපහු පන්තිය පටන් ගන්නවා 27 දෙකමාර නේ. 27 පන්ති අපි කලේ නැහැ. ඒකට හේතුව අද හවස ඒකේ ඔක්කොම කට්ටිය එකට අද පන්තිය කරනවා බලන්න. කළා බලමු පොඩ්ඩක් දෙකමාර. එහෙමයි කියලා සෙනසුරාදා එක නැත්තේ නෑ ඒක දිනනවා. සඳ කට්ටියට අද එහෙමම ඉවරයක් කරගත්තා. ඒ කට්ටිය දෙකමාරට පටන් ගන්න දෙන්නේ. හරි. දැන් තව පොඩි chart එකක් තියෙනවා. තව පොඩි chart එකක් තියෙනවා. මගේ හැම්බිල මගෙන් පන්ති වෙදෙනවනේ. මම හැම්බිල් දාන්නේ කාලෙකට පස්සේම දෙයින් කාලෙකට සැරයක් ඔය ඒකත් පොඩි ආතල් එක සඳහා කරන වැඩක් විතරයි. මම ඉන්නවා කියලා පොඩ්ඩක් පේන්නත් බෑ නැද්ද? හරි. හැම්බිලක්වත් නැතුව මෙහෙම පන්තියක් කරන ගුරුවරයෙක් දැකලා නැහැනේ. අන්න බලා ගන්න. හරි. ඉන්නවා කියලා පොඩ්ඩක් පෙන්නන්නත් බෑ. හරි. හරි. අයියෝ රත්නපුර එක නේද ෂුවර් එකටම? අයියයි. හරි. දැන් බලන්න. ඔය හැම්බිල දැක්කම තේරෙයි කොච්චර දේවල් තාක්ෂණයට කරන්න පුළුවන්ද කියලා. හරි. හොඳයි. හරි. බලමුද? හරි. දැන් කතා නවත්තමයි. අපි එන්නේ අවසාන කොටසට. පරිගණකය වර්ගීකරණය කරන්න යන්න. අස්සේ කතා නවතින්න ඕනි. කිචි කවා ගන්න එපා. බලන්න. පරිගණකයේ වර්ගීකරණය කරන්න යන්න. පරිගණක. පුතේ පරිගණක වර්ගීකරණය කරන්න පුළුවන් මොන මොන ආකාර වලටද? අස්සේ සද්ද නවතින්න ඕනි. මොනවාද ආකාර? පළවෙනි එක පරම්පරාව ජෙනරේෂන් එක. පරම්පරාව අනුව පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි කියලා පරම්පරා සෙට් එකයි. ඉතිහාසය කොටස දැන් කතා කරන්නේ නැති වුණාට නිකන් මම ලියන්නම්. පළවෙනි පරම්පරාවේ ප්‍රධාන තාක්ෂණයේ රික්තක නල. දෙවෙනි එක ට්‍රාන්සිස්ටර්. IC අනුකලිත පරිපත. ශුද්‍ර සකසන
මෙතෙන්ට පුතේ අතිවිශාල ප්‍රමාණයේ අනුකලිත පරිපත නැත්තම් කෘත්‍රිම බුද්ධියක් එනවා. හරි ඊළඟට තාක්ෂණයට කොච්චර දේවල් කරන්න පුළුවන්ද නේ? ඒකට කියන්නේ හරි කැත්ත මම කොහොමද ඔක ඉන්න විදිය. හරි ඊළඟට තාක්ෂණය අනුව වර්ක් කරන්න පුළුවන්. ප්‍රමාණය අනුව වර්ග කරන්න පුළුවන්. අරමුණ අනුව වර්ග කරන්න පුළුවන්. හරි හරිද ඔක ඇති මටම ලැජ්ජයි ඔක මට පෙන්වන්න එපා. මම මගේ හැම්බිල් ගන්න නැහැ ලේසියකට. ඔය මං හිතන්නේ මගේ ජීවිතේ 12 වෙනි හරි 13 වෙනි හරි හැම්බිල. දැන් අවුරුදු 9ක් වෙනවා ටියුෂන් පටන් අරන්. සාමාන්‍යයෙන් සර් කෙනෙක් සතියකට හැම්බිලක් ගන්නවනේ. දැන් 12 වෙනි හැම්බිල වෙන්න ඕනේ. 12 වගේ. ඔක නිකන් දුන්නේ. හරි. හරි නේද? හරි හොඳයි. උඹලට ඔක දීලා වැඩක් නැහැ. නිකන් දුන්නේ නිකන්. හරි. එළිය උන්ට දෙන්න කලින් මගේ උන්ට දීලා ඉන්න බෑ. දැන් තේරෙනවා තාක්ෂණයට කරන්න පුළුවන් දේවල්. ඒකනේ කියන්නේ. හරි. හොඳයි. පුතේ හරි ඇති. දැන් උඹලා කින්ඩි දානක වැත්තකින් දාලා මේක බලන්න. දැන් එකෙක් චිට්ටේකුත් ඒවල සරුංගලයක් ඇඳලා මේ සර් කියලා. හරි. බලන්න මේක බලන්න. හරි. පරම්පරාව අනුව 5යි තාක්ෂණය අනුව 3යි. මොනවාද? අංකිත පරිගණක, ප්‍රතිසම පරිගණක, ඩිජිටල් ඇනලොග් සහ හයිබ්‍රිඩ් දෙමුහුන්. මේක මෙහෙම මැඳගන්න. මම මේ අඳිනවත් එක්ක වැඳගන්න පොඩි එකක් නේ මාළු එකක් නෑ. ප්‍රමාණය අනුව සුපිරි පරිගණක, සුපර් කම්පියුටර් මේන් ෆ්‍රේම් මහා පරිගණක, මිනි කම්පියුටර් මධ්‍ය පරිගණක, ශුද්‍ර පරිගණක මයික්‍රෝ කම්පියුටර්. අරමුණ අනුව විශේෂ කාර්ය සහ පොදු කාර්ය. මේ chart එක මෙච්චරයි. විශේෂ කාර්ය සහ පොදු කාර්ය. විශේෂ කාර්ය සහ පොදු කාර්ය. හරි. හරි. ඉක්මන් කරමු. ඉක්මන් කරමු. දැන් මොකක් හරි අරක ඇදයක් හොයන අරුන් ටික අර පාක් කර හොයනවා. අයක උඹලා ඉන්නවද නෑනේ? උඹලා ඉන්නවද? තිරාවට? අඩේ. උඹලා ක්ලාස් එකේ ෆොටෝස් ටිකද තියෙන්නේ? හරියට හරි. මම දැන් වැලුවේ අරක ඇස්සේ හොයනවා මේ ඉන්නේ මම මේ ඉන්නවා. හරි ඉක්මන් කරමු. හරි. දන්නුන්ට පණවිඩේ කියපන් මගේ පන්තිය හැදෙන්නේ කට කතාවෙන් ඉතින්. දන්නුන්ට කියන්න රිවිෂන් එක පටන් ගන්න දවස් ඕක ඇති. කවද්ද පළවෙනිද හරි දෙවෙනිද හරිද නේද? රිවිෂන් එක පටන් ගන්නේ මුල් පාඩම් වල ඒ කියන්නේ 1 2 නැතුව 3 ඉඳන් ඉස්සරහට රිවිෂන් කියන්නේ ඒක. හරි. මේ පාරත් බොහෝ විට පාඩම් දෙපාරක් උගන්වයි. ගිය පාර නම් 3 පාරක් ඉගෙනුවා. මේ පාර එච්චර බැරි වෙයි. බලමු. ඉක්මන් කරන්න. ඊට පස්සේ කෙරවලේ චූටි පුතා ලිපිය කියවන්න මෙතන. දැන් ඔයාලගේ බැච් එකට හම්බෙන්න ඇත්තේ 3 වෙනි හැම්බිල මගින් නේද?
බලක මේ අවුරුදු ගානටම තාම 3යිනේ හම්බුනේ. ඕකත් එක්ක 3යි. ඔව්නේ? ඔව්. ඔය හැම්බිල් ගෙවුවා කියලා ළමයි එන්නේ නැහැ බං. ළමයි එන්නේ කට කතාවට. බෝඩ් වලටත් නෙමෙයි. කට කතාවට. ඒ බෝඩ් ටික තියෙන්නේ කාට පේන්නද? සර්ලට පේන්න. මං ඉන්නවා කියන්නේ. නැත්තම් මම මැරලා වගේනේ. ළමයි ඕව බලලා පන්ති එන්නේ නැහැ. හරි. පෝස්ටර් ගෙවුවට ළමයි පන්ති වලට එනවද? නෑ. ඒව බලන්නේ හරක්. හරක් ගිහලා කනවනේ ඔය මගේ ඉස්සර මම පෝස්ටර් ගෙවුවා. දැන් ගහන්නේ. කාලෙකට සැරයක් පොඩි ආතල්ලයක් ගත්තාම මේ ළඟදී ජනාධිපති කේස් එකක් ගැහුවා. ඒ ආසාවට. මාකටිං කියන දේ අවශ්‍ය නැහැ වැඩ කරනකොට ඒක ඉබේ හැදෙනවා. මේ තියෙන එක තමයි. සතුටුයි ඈ. ඇම්බිලක්වත් නැතුව මෙහෙම පන්තියක් හදන්න බෑනේ. ඔව්. බලලා දැකලා තියෙන්නේ මගේ හැම්බිල් 3යි. ඉක්මන් කරනවා. එම් බැලුවහම මට ඇත්තටම ලාභයි නේද? මම මේකයි කල්පනා කරේ. ඇම්බිල් පෝස්ටර් වලට වියදමක් නැහැ නේ. මරු. හරි. හරි. තව ඔයාලට තියෙනවා chart එකක් මෙහෙම. මේවා දැන් පොඩි දේවල් මේවා අර ලොකු chart වලට දාන්න බෑ. ගැලපෙන්නේ නැහැ. ඒ ගැලපෙන්නේ නැති නිසා තමයි මේ පොඩි පොඩි කෑලි ටිකක් කොට දාන්නේ. පරිගණක සංරචක. ඒ කියන්නේ පරිගණක පද්ධතිය ප්‍රධාන කොටස් වලට බෙදන්න. ඊළඟ chart එකේ ඒක. එච්චරයි. එතරින් කතාව ඉවරයි. තව ඉතින් මේ පාඩම් වල පොඩි පොඩි කොටස් කතා කරන්න පුළුවන්. හරි. අපි කතා කරේ නැති එකක් තියෙනවා ඕනනම් අර දත්ත වලට දාගත්ත හැකි. දත්ත වලට මේ data verification process එක දත්ත වළංගුතා පරීක්ෂණය. ඒක දාගත්ත හැකි එක අපි දැම්මේ නැහැ. දත්ත වළංගුතා පරීක්ෂණය දැම්මේ නැහැ. ඒ කියන්නේ data එකක් හරියටම verify කරගන්න ඕනේ මේක හරි data එකක්ද කියලා. ඔයාලට මතකද ඇති බව පරීක්ෂාව ප්‍රසන්ට් චෙක් එක? ඊට පස්සේ සීමා පරීක්ෂාව, පරාස පරීක්ෂාව, රේන්ජ් එක. මේ කලින් ලිය කතා කරපුවා මම මතක් කරගෙන යනවා විතරයි. කැමති නම් නෝට් එකක් ස්රෝබා ගන්න. වර්ග පරීක්ෂාව ටයිප් චෙක් එක. ආකෘති පරීක්ෂාව ෆෝමැට් චෙක් එක. ඔන්නවා එන්න ඕනේ අර දත්ත එකට ඕනනම් දාගත්ත එක වළංගුතා පරීක්ෂණය. data එකක් සත්‍යාපනය කරන්න දත්තේ හරිද කියලා බලාගන්න මෙයා පාවිච්චි කරනවා. ඇති බව සීමා, පරාස පරීක්ෂාව, වර්ග පරීක්ෂාව, ආකෘති පරීක්ෂාව. තවත් පරීක්ෂණ වර්ග ඕනි තරම් තියෙනවා. තේරෙන ගොඩක් වර්ග තියෙනවා මේ නිකන් දෙක තුනක්. ඔය දන්නේ නැති කට්ටිය ඉන්න විදිහක් නැහැ. ඔය සරල දේවල්. පළවෙනි පාඩමේ පොඩි බබාලගේ දේවල්. ඊළඟට පරිගණක සංරචක කම්පියුටර් සිස්ටම් එක අපිට වර්ග කරන්න පුළුවන්. පළවෙනි එක හાર્ඩ්වෙයාර්. හાર્ඩ්වෙයාර් කියන්නේ දෘඩාංග. අවධානයෙන් දෘඩාංග. දෘඩාංග නැවත වර්ග කළ හැකි. ඒකට අපි සංඝටක කියලාත් කියනවා. එතකොට සංඝටක කියලාත් කියනවා. කොහමද? ආදාන උපාංග නේද? අනේ අසේ කතා නවත්තන්න ඕනේ පුතා. ලස්සන්ට ආවා. මොකෙක් හරි බූරුවෙක් කියවනවා අසේ. පොඩි ටොක්ක්ක් අයින් නේද? ප්‍රතිදාන උපාංග. සාමාන්‍ය මගේ ක්ලාස් එකේ ආතල් නෑ. අපි hina වෙලා ඉන්නවා. හැබැයි වැඩ සැකසුම් උපාංග මතක අනේ කියෝන එක මොකාද? බලාගෙන මතක උපාංග
sannivedana උපාංග මේව ඉතින් නැවත අපි දැන් වර්ග කළා ආරෙහි මම මෙතන කරන්න යන්නේ ආදානුපාංග වර්ග කළාද නැද්ද කළා ප්‍රතිදානුපාංග කළාද නැද්ද කළා සැකසුම්පාංග කතා කළා මතකෝපාංග වර්ග කළාද නැද්ද කළා sannivedana මෙතෙන්ට අදාළ නැහැ නෝමල් නියම විස්තර විතරයිනේ ඒකට තමයි නෙට්වර්ක් පාඩම තියෙන්නේ දෘඩාංග එහෙමයි ඊළඟට ජීවාංග ජීවාංග කියලා කියන්නේ ලයිව් ව්‍යායක ජීවාංගය කියලා කියන්නේ ලයිව් ව්‍යායක කියලා කියන්නේ පරිගණකයේ පාවිච්චි කරන පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම ජීවාංගය ස්ථීරාංගයේ ෆර්ම් ව්‍යායක ස්ථීරාංගය කියන්නේ පරිගණකයේ තියෙන BIOS chip එකට අදාළ ROM chip එකට අදාළ data ටික. ඒ කියන්නේ power button එක click කරාම අපිට තිරේ දෙනකම් වැඩ ටික සිද්ධ වෙන්නේ මෙතනින්. නේද? ඒ ටික. ඊට පස්සේ වෙනනේ පුතා. නියමයි අවධානයෙන් ඉන්නේ. හොඳයි. ඊට පස්සේ මෘදුකාංග software. මෘදුකාංග software වර්ග කලේ නැහැ. මෘදුකාංග ප්‍රධාන වර්ග දෙකයි. මොනවාද? සිස්ටම් software පද්ධති මෘදුකාංග සහ යෙදවූ මෘදුකාංග. පද්ධති මෘදුකාංග නැවත වර්ග 3යි. OS operating system මෙහෙයුම් පද්ධති. මෙහෙයුම් පද්ධති ඕනනම් ආයේ වර්ග කළ හැකි. දැන් මේවා අපි ඉස්සරහට කතා කරන ඒවා මොනවාද? ඒක පරිශීලක ඒක කාර්ය ඒක පරිශීලක බහු කාර්ය බහු පරිශීලක බහු කාර්ය තත්ත්ව කාල රියල් ටයිම්. දැන් මේ ටික ඉංග්‍රීසි මීඩියම් ටික බලවන්නේ සිංගල් යූසර් සිංගල් ටාස්ක් පුළුවන් මේ විදිහට තත්ත්ව කාල රියල් ටයිම් බහු පොට නැත්තම් බහු සම්බන්ධක මල්ටි ත්‍රෙඩ් එක ඒවා අත්‍යවශ්‍ය නැහැ. ඊට පස්සේ උපයෝගීතා මෘදුකාංග යුනිටි software ටික ඊළඟට භාෂා පරිවර්තක මේවා ඇත්තටම අනාගතේ කතා කරන පස්වෙනි පාඩම මෙහිම පදදී මේක නැවත වර්ග 3යි. ඇසෙම්බලි භාෂාව පරිවර්තනය කරනවා ඇසෙම්බ්ලර් මේක ඇසෙම්බ්ලර් කියලා දෙනවා. සම්පාදක කම්පයිලර් ඉන්ටර්ප්‍රිටර් එක නැත්තම් අර්ථ වින්‍යාස යෙදවූ මෘදුකාංග ප්‍රධාන වර්ග 2යි. විශේෂ කාර්ය කම්පියුටර් ගේම්ස් අනම්මනම් ඔක්කොම ටික ওই පැත්තට මේ පැත්තේ පෙර නිමි පැකේජ් මෘදුකාංග නැත්තම් පැකේජ් software එහෙම ගත්තත් ඇති. ඔය MS Word Office package එක වගේ ඒවා පැකේජ් ඉදිරි තියෙන ඒවා Adobe Photoshop වල එහෙම පැකේජ් තියෙන්නේ ඒවා. ඔන්න ඒ chart එක. අච්චරයි. එඳගන්න. අදින් ආයෙ මුල ඉඳන් කියාගෙන යනවා. ලියාගෙන වෙරිච්චෝ ලියා ගන්නවා. මම දන්නවා මගේ අකුරු ඉතාම සුන්දරයි. එහින්දා ඔයාලට කියවන්න ලේසි. හරි. කම්බයින් ෆිසික්ස් එහෙම කරන කට්ටියට අකුරු ගැන වෙච්ච හිතන්නේ නැහැ මම දන්නවා. හැබැයි ආර්ට් කරන සර්ලගේම අකුරු හරි ලස්සනයි සිංහල සර්ලගේ හොනේ. නැද්ද? හරි. එහෙම කියන්නත් බෑ කේසිරි සර් එහෙම පට්ටසිරි චරිත තමයි. පරිගණක පරම්පරාව අනුව ගත්තාම වැකියුම් ටියුබ් එක රික්ත කරලා ට්‍රාන්සිස්ටර්මයි ඉන්ටර්ග්‍රේටඩ් සර්කිට් නැත්නම් අනුකලිත පරිපථ IC මයික්‍රෝප්‍රොසෙසර් ශුද්ධ සකසන අතිවිශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ නැත්නම් very large scale කියලා ultra large scale කියලා කියනවා ඉන්ටර්ග්‍රේටඩ් සර්කිට්. ඒව නැත්නම් කෘත්‍රිම බුද්ධිය මෙතෙන්ට ඒක මේ වෙනස් වෙනවා මේ දෙක
අවුලක් නැහැ දෙක උනත්. ආර්ටිෆිෂියල් ඉන්ටෙලිජන්ස්. ඊට පස්සේ තාක්ෂණය, අංකිත තාක්ෂණය, ඩිජිටල් ප්‍රතිසම, ඇනලොග්, දෙමුහුන්, හයිබ්‍රිඩ්. ප්‍රමාණය සුපිරි පරිගණක සුපර් කම්පියුටර්, මහා පරිගණක මේන් ෆ්‍රේම් කම්පියුටර්, මධ්‍ය පරිගණක මිනි කම්පියුටර්, ශුද්ධ පරිගණක මයික්‍රෝ කම්පියුටර්. අරමුණ විශේෂ කාර්ය සහ පොදු කාර්ය, ස්පෙෂල් පර්පස් සහ ජෙනරල් පර්පස්. විශේෂ අරමුණු කියන්නත් පුළුවන්. පරිගණක සංරචක වර්ග වෙනවා. හાર્ඩ්වෙයාර්, දෘඩාංග, ජීවාංග, ලයිව්වැයායක, ස්ථිරාංග, ෆර්ම්වැයායක, සොෆ්ට්වෙයායක, මුදුකාංග. දෘඩාංග පුතේ වර්ග වෙනවා. ඉන්පුට් ඩිවයිස්, අවුට්පුට් ඩිවයිස්, ප්‍රොසෙස් ඩිවයිස්, මෙමරි ඩිවයිස්, සංනිවේදන උපාංග. සංනිවේදන උපාංග නැත්නම් කමියුනිකේෂන් ඩිවයිස්. සංනිවේදන උපාංග, මතක උපාංග, සැකසුම් උපාංග, ප්‍රතිදාන උපාංග, ආදාන උපාංග වර්ග වෙනවා. මෘදුකාංග වර්ග වෙනවා පුතේ සිස්ටම් සහ ඇප්ලිකේෂන්, පද්ධති සහ යෙදවුම් කියලා. පද්ධති සහ යෙදවුම් කියලා. හරි. පද්ධති සහ යෙදවුම්. පද්ධති මෘදුකාංග මෙහෙයුම් පද්ධති, ඔපරේටින් සිස්ටම්, ඒක පරිශීලක ඒකකාර, සිංගල් යූසර්, සිංගල් ටාස්ක්, ඒක පරිශීලක බහුකාර්ය, බහු පරිශීලක බහුකාර්ය, තත්ත්වකාල රියල් ටයිම්, බහු පොට නැත්තම් බහු සම්බන්ධක, මල්ටි ත්‍රෙඩ් වැඩ කරන විදිහට කියා දුන්නා. මම ඒක කියා දෙන්නේ නැත්නම් අපි කට්ටියත් එක්ක තක්ෂිලාව අස් කරන්න පටන් ගන්නවාද ස්කින් එක. ඔක්කොවත් එක කරන එකද හොඳ? තැන් තැන් වල කියන්නේ රත්නපුර අස් කරන්න නේ. තැන් තැන් වලට බෙදෙන එකද හොඳ? මතකනේ? මල්ටි ත්‍රෙඩ් එක. ලස්සන OS එකක්. මල්ටි ත්‍රෙඩ් එක. බහු පොට කියලාත් කියනවා, බහු සම්බන්ධක කියලාත් කියනවා. උපයෝගිතා මෘදුකාංග යුනිටි සොෆ්ට්වෙයාර් මේකට ඕනනම් එනවා. ඩිස්පාටිෂන් පංගු බෙදීම, ඩීෆ්‍රැග්මන්ටේෂන් ප්‍රතිභාගීකරණය. ඕවා මේකට උදාහරණ ඕනනම්. පංගු බෙදීම, ප්‍රතිභාගීකරණය, ඩිස්ක්ලීන් අප්. ඕවා තමයි මේකට උදාහරණ. භාෂා පරිවර්තක ට්‍රාන්ස්ලේට්, ඇසෙම්බ්ලර්. ඇසෙම්බ්ලි කියන්නේ භාෂාව, ඇසෙම්බ්ලර් තමයි පරිවර්තකය. ඇසෙම්බ්ලර් කියලාත් ලියනවා මේක. වැරදි නෑ. අර ඉංග්‍රීසි සිංහල මාරු වෙනකොට වෙන අවුලක් ඒ නේ. ඇසෙම්බ්ලර් නැත්තම් ඇසෙම්බ්ලර්. ඇසෙම්බ්ලි කියන්නේ භාෂාව. සම්පාදක කම්පයිලර් එකයි, අර්ථ වින්‍යාසක ඉන්ටර්ප්‍රිටර් එකයි. හරිද? යෙදවුම් මෘදුකාංග ප්‍රධාන වර්ග දෙකයි. විශේෂකාරී ස්පෙෂල් පර්පස් පැකේජ්, පෙරනිමි පැකේජ් මෘදුකාංග. විශේෂකාරයකට තමයි පරිගණක ක්‍රීඩා වගේ දේවල් මේ පැත්තට දාගන්න පුළුවන්. MS Office පැකේජ් එක වගේ ඒවා. කියන්නේ පොදු අරමුණු සහිත මෘදුකාංග. එච්චරයි. තව එකක් ඕනනම් සොෆ්ට්වෙයාර් බෙදන්න පුළුවන් ඕපන් සෝස්, නන් ඕපන් සෝස් කියලා. මතකද? විවෘත සහ විවෘත නොවන. විවෘතයි කියලා කියන්නේ සල්ලි දීලා ගන්න ඕනි ද නැද්ද? විවෘතයි කියන්නේ සල්ලි දෙන්න ඕනේ. විවෘත නොවන කියන්නේ සල්ලි දෙන්න ඕනේ. විවෘතේව සංස්කරණය කරන්න පුළුවන්, විවෘත නොවන සංස්කරණය කරන්න බෑ. විවෘතේව වක්කීම අඩුයි, විවෘත නොවනේව වක්කීම වැඩි. ඕන තරම් තියෙනවා. හරිද? හරි. ඔතනින් ඉවරයි. ලබන සතිය හම්බෙමු ගණන් වලින්. දන්නේ හැමෝටම පණිවිඩය කියන ලබන සතියේ ගණන්. දවස්සම ගණන්. කටුකොල අරන් එන්න ඉස්සරහා හැම්බිල් මෙතන අයියලා හිටියොත් එයාලගෙන් ඉල්ලගන්න තනි පැත්ත හිස් තියෙන හැම්බිල් මිටි මිටි ඉල්ලගන්න. ඉල්ලගෙන එන්න. ඇයි කටු වැඩ වලට කොළ ඕනි. ඇදලි? හරි. එහෙනම් එච්චරයි. පරිස්සමෙන් ගිහින් එන්න. 27 පන්තිය මේකේ ඉවරනාට පස්සේ 2:00 පටන් ගන්නවා. 27. හරිනේ. බයි බයි එහෙනම්. අද වැඩේ ගැන මොකද හිතන්නේ? හොඳයි නේද? දෙයක් වුණානේ. ඒක තමයි. හරි. ලබන සතිය හම්බෙමු ගණන් වලේ. අපි එනම් ඊළඟ වැඩේට යමු නේද? සූර පප්පයි කියද කොහෙද කියන්නේ? ප්‍රශ්න තියෙන අය ඉන්නවා නම් කතා කරලා යන්න. මං ඉන්නවා එළිය. අද යන්නේ සඳ පන්තිය හවස් වරු යන එක. ඒ කට්ටිය හිටියට කමන්නේ. සඳ